Right. So today we are going to discuss our fourth poem, Meeting at Night by Robert Browning. Right. අද අපි කතා කරන අපේ හතරවෙනි poem එක සහ ඔයාලගේ syllabus එකේ හම්බ වෙන romantic poem එක. එකම romantic poem එක Meeting at Night ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Right. poem එකට යන්න කලින් වෙනද වගේම මම ඔයාගෙන් අහනවා simply ප්‍රශ්නයක්. මේකට හැමෝටම උත්තර දෙන්න පුළුවන්. සෝ කියන්න බලන්න ඔයාට හිතෙන විදිහට ඔයාලට හිතෙන විදිහට ආදරේ කියන වචනේ තේරුම මොකක්ද? කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවනේ. මම gift එකක් දෙනවා. ආදරේ කියන වචනේ තේරුම මොකක්ද? ඔයාලට දැනෙන විදිහට, ඔයාලා දැකලා තියෙන විදිහට. ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ කියන වචනේ තේරුම මොකක්ද? කියන්න බලන්න. හැමෝටම කියන්න පුළුවන් ඔයාලගේ අයිඩියා එක. මොකක්ද ආදරේ කියන්නේ? ආදරේ කියන වචනේ නැත්නම් යකුරු හතරේ තේරුම මොකක්ද? I think that some students have a novel experience regarding the love because you are adult person, right? Therefore, tell me if you have any idea regarding the meaning of the love. Mental something, right? What else? Love is referred as a mental suffering. Giving long without any expectation. Sacrifice. තවම deep feeling of care, affection, and connection towards someone or something is called love. Right. සමහර අයට ආදරය ගැන කියන්න මෙතන බැරිද? ඒකද මොකද කියන්නේ? නැත්නම් එක මොහොතකින් ආදරය ගැන කියලා ඉවර කරන්න බැරිද මෙතන වෙලාව නෙවෙයි. රයිට්. හරි. අපි මෙහෙම හිතමුකෝ. ආදරය ගැන මෙන්න මේක තමයි කියලා හරියටම කියන්න බෑ. ඔයාලා එක එක විදිහේ ඩෙෆිනිෂන්ස් දෙනවා. හැබැයි ආදරය කියන්නේ අපි හැමෝම ජීවිතේ හැමදාම ලැබෙනවා නම් ආස දෙයක්. ඒ වගේම සමහර වෙලාවට ආදරය නිසා මොකද්ද වෙන්නේ? සමහර අයට ජීවිතේ විඳවන අය මේ ලෝකේ නැද්ද ළමයි ඕනේ තරම් ඉන්නේ. රයිට්? ඒක තමන්ගේ ෆියොන්සේ නිසා වෙන්න පුළුවන්, බොයිෆ්‍රෙන්ඩ් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා වෙන්න පුළුවන්, හස්බන්ඩ් or වයිෆ් නිසා වෙන්න පුළුවන්. රයිට්? මේ ලෝකේ හැමෝම ආදරය කරනවා, ආදරය කරන්න උත්සාහ කරනවා, තීරුම් අරන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහර අය මේ ආදරය කියන වචනේ නිසා ගොඩාක් දුකින් ඉන්නවා. ඒ වගේ මේ වචනෙට හේට් කරනවා. රයිට්? ඒ නිසා මේ ලෝකෙ ඉස්සරහට යනවා වගේ තමයි ආදර කතා ඇති වෙනවා. ඒවා සමහර ඒවා අතරමඟදී විනාශ වෙලා යනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ළමයි? හියුමන්ස්ලා විදියට. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපිව තේරුම් ගත්ත. නැත්නම් තේරුම් අරගෙන ඉස්සරහට යන්න. දෙන්නගෙන් ෆීලිංස්, ඉමෝෂන්ස්, ඒ වගේම ওই ඩිසයර්ස් ඒක බැලන්ස් වේ එකේ ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් ආදරණීය මිනිස්සෙක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එතකොට ඔන්න දැන් මම මේ ආදරය කියන වචනේ ඊළඟට අරගෙන යනවා මේ ලිටරචර් කියන වාස්ට් ඒරියා එකට. ඒකට හේතුව තමයි මේ ආදරය කියන වචනේ සාහිත්‍ය නැත්නම් මේ ලිටරචර් කියන විෂයත් එක්ක සම්බන්ධ කරන්නේ ළමයි කොහොමද? ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා මේ ආදරය කියන අකුරු හතරේ තියෙන තේරුම එක එක විදිහට ලස්සන එක්සැම්පල් එක ලස්සන ඉන්සිඩන්ට් එක එක සින්දු එහෙම නැත්නම් මේ පොයට්‍රීස් වල ලියලා තියෙනවා. සෝ ඒ වගේ සින්දු කවි ලියලා මොනවද ළමයි ওই රයිටර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ? එයාලා බලාපොරොත්තු වෙනවා මේ Tamanට පර්සනලි ආදරය කියන වචනේත් එක්ක තියෙන එක්ස්පීරියන්ස් එක කියලා. ඒ කියන්නේ දුකක් දැනෙනවද සතුටක් දැනෙනවද ඒ වගේම ආදරය කරනකොට තිබුණ චැලෙන්ජස් මොනවද? ආදරේ නැති වුණාම දැනෙන
ඒ ඉමෝෂනල් සෆරින් එක මොන වගේද? රයිට්? මෙන්න මේ කියන හැම දෙයක්ම තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් විදිහට එයාලා තමන්ගේ හිතේ තියෙන අයිඩියා වචන කරලා කවි ලියන්නේ අන්න ඒ හේතුව නිසා. ඒ වගේම පොඩ්ඩක් එතනින් එහාට ගිහිල්ලා මේ කවි ලියන රයිටර්ස්ලා මොකද්ද කරන්නේ? අනිත් මිනිස්සු ආදරය කරන දිහා බලලා එයාලා මේ ආදරේ එන්ජොයි කරන විදිහ, එයාලා ආදරේ නිසා විඳවන විදිහ, ඒවත් එක්සාම්පල්ට අරගෙන කවි සින්දු නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඇයි මම අද ඔයාලා එක්ක මේ ආදරය කියන වචනේ ගැන මේ විදිහට ඩිස්කස් කරන්න හේතුව? ඒකට රීසන් එක තමයි අද අපි කතා කරන්නේ මේ ගොඩාක් චැලෙන්ජර්ස් නැත්නම් බැරියර්ස් වලට ෆේස් කරලා ආදරය කරන ඒ වගේම ආදරයේ දවසක යාළගෙම කරගත්ත ආදර කතාවන සක්සස් කරගත්ත ආදරණීය ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මොනවද ළමයි මේ චැලෙන්ජර්ස් කියලා කිව්වේ? මම හිතනවා මෙතන ආදරය කරන අය ඉන්නවා, ආදරය කරලා තියෙන අය ඉන්න පුළුවන්, රයිට්? සෝ මේ හැමෝම දන්නවා අපිට එක එක විදිහේ චැලෙන්ජර්ස් වෙනවා. අපේ ආදර කතාව ඉස්සරහට අරගෙන යනවා. ඒක ඔයාලා ටෙලිඩ්‍රාමාස් වල පවා දැකලා තියෙනවා. ඒ වගේම සමහර ඕල්ඩ් සෝන්ග්ස් වල ඒක සමහරලාට ලස්සනට කියලා තියෙනවා. ඒ කියන්නේ if we take an example with the Sri Lankan industry or a Sri Lankan music industry. Sometime you maybe know there is a prominent and romantic song was sung by Chandra Kumar Kandanarajchi, right? Chandra Kumar Kandanarajchi, he was a prominent singer in the Sri Lanka, and also I think that he was dead by last couple of years. Once a time he said that how he was faced with this particular love. I mean, he says that what is the song? Agesinahawa Tahanam, right? He says that like that Agesinahawa Tahanam, Gedarin Mata Tahanam, Salavei Gedarata Ayahamu Napin, Chara Purushayo then Mavatala, Yanain Hamatan Muradala, right? So such a barrier or such a challenge actually he mentioned his song regarding the meeting with his girlfriend, right? And on the other hand, another example I can memorize as the same way another song regarding the challenge of the love, right? Pauru walallak bendala satara atin avigat mura sebelun yodala pauru walallama bindala mama enawa murakawal atarin bindila. So this is how another love expected to meet in with his fiance or his girlfriend, right? එතකොට මේ ආදරය කරනකොට දැන් ගෙවල් වලින් ප්‍රශ්න එනවා, සමහර වෙලාවට ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ සහෝදරයෝ ප්‍රශ්න දාන්න පුළුවන්, රයිට්? මෙන්න මේ වගේ ওই චැලෙන්ජර්ස් ගැන ගොඩාක් දේවල් ඒ වගේම පොයම්ස් වලින් ওই සින්දු වලින් අපේ රටේ වගේම ඒක ඊස්ටර්න් ඕ වෙස්ටර්න් whatever ඕන කන්ට්‍රි එක ඕන තරම් කවි සින්දු ලියලා තියෙනවා, රයිට්? සෝ මෙන්න මේ වගේ ළමයි අද අපි කතා කරන්නේ මේ වගේම චැලෙන්ජර්ස් වලට ෆේස් කරන ආදරවන්තයෙක් ගැන. එයා තමන්ගේ ආදරවන්ති නැත්නම් මේ ගෑනු ළමයා මීට් වෙන්න යනකොට එක එක විදිහේ චැලෙන්ජර්ස් එයාට හම්බ වෙනවා. එයා මේ හැම දෙයකටම ෆේස් කරනවා. ඒ වගේම අවසානයේදී ඒ ආදර කතාව එයා සක්සස් කරගන්නවා, රයිට්? අන්නේ රොමැන්ටික් මූවමන්ට් එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, රයිට්? අපි යනවා දැන් කෙලින්ම පොයම් එකට, රයිට්? රොබර්ට් බ්‍රෝනින්, රයිට්? මේ තමයි ළමයි මීටින් ඇට් නයිට් පොයම් එක ලියන රයිටර් රොබර්ට් බ්‍රෝනින්. අපි ඉස්සලම බලමු මේ රොබර්ට් බ්‍රෝනින් කියන්නේ කවුද කියන කාරණා, රයිට්? Robert Browning was an English poet. He was considered one of the famous Victorian poet in the 19th century. Right. මෙතනින් සිම්පලිම කියන්නේ රොබර්ට් බ්‍රෝනින් කියන්නේ ඉංග්‍රීසි පොයට් කෙනෙක්. ඒ වගේම එයා ගොඩාක් ෆේමස් රයිටර් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් වික්ටෝරියන් රැජින ඉන්න කාලේ මේ වික්ටෝරියන් ඊරා එකේදී දක්ෂ කවියෙක් විදිහට ඒ කාලේ හැමෝම එයාට සලකලා තියෙනවා, කන්සිඩර් කරා කියන්නේ එයා ගැන කතා කරා. එයා ෆේමස් වෙලා හිටියා කියන කාරණේ ඊළඟට. He used to write his literary works by using the themes of love, journey and relationship. ඒ වගේම තමයි ළමයි මේ රොබර්ට් එයාගේ ගොඩාක් පොයම්ස් වලින් ලියන්න උත්සාහ කරේ. ඒ වගේම කතා කරේ මොනවා ගැනද? ආදරය කියන්නේ මොකද්ද? ආදරය නිසා මිනිස්සු එක එක විදිහට ෆේස් කරන චැලෙන්ජස් මොනවද? රයිට්? ඒ වගේම ලයිෆ් එක ගැන, මිනිස්සුන්ගේ ලයිෆ් එක ගැන, ඒ වගේම ඔය රිලේෂන්ෂිප් බොන්ඩ්ස් අන්න ඒ වගේ දේවල් කොහොමද නිර්මාණය වෙන්නේ? ඔය ආදරේ විරහ ඔය දේවල් ගැන තමයි, රයිට්? ඒ වගේ ඕවර්ऑල් එයා වැඩිපුරම තීම්ස් විදියට මේ තෝරාගෙන ලියන්න පුරුදුලා හිටියේ ඔන්න ඔය කියන කාරණා කියලා මෙතනදී කියනවා, රයිට්? ඒ නිසා මතක තියාගන්න මෙයාගේ නම
මෙයා හිටියේ ඊරා එක මොකද්ද සහ එයා මොන වගේ ස්කෝප් එකක් ගැනද කතා කරේ කියලා බ්‍රීෆ්ලි අයිඩියා එකක් ඔයාලා තියාගන්න වෙනවා එක්සෑම් එකට යනකොට රයිට් ඒ නිසා රයිට් අනිවාර්යයි කියන දේ මම මේක කියලා තියෙනවා රයිට් ඊළඟට අපි බලමු මේ පොයම් එකෙන් ඕවරෝල් මොන වගේ දෙයක්ද ඩිස්කස් කරන්න කියන කාරණාව right about the poem. Meeting at Night by Robert Browning describes a journey the speaker starts to meet with the person he loves at night outside their farmhouse. මෙතනින් කියනවා මේ සිම්ප්ලිම මේ පොයම් එකෙන් අපිට කියනවලු මේ ජර්නි එකක් ගැන. ඒ කියන්නේ සංචාරයක් ගැන. So මොන වගේ සංචාරයක් ගැනද මෙතනදී මේ කතා කරනවා කියන්නේ a journey the speaker start to meet with the person he loves at night outside their farmhouse. මෙතනින් කියනවා මේ මිනිස්සෙක් ඉන්නවා ස්පීකර් කෙනෙක්. එයාගේ ආදරවන්තී මීට් වෙන්න. එයාගේ ගෙදරට එහෙම නැත්නම් ඒ ගෑනු ළමයා ජීවත් වුණ ගෙදර මේ ෆාම් හවුස් එකට යනවා. රයිට්? මෙන්න මේ අනකොට සිද්ධ වුණ දේවල්. ඒ වගේම එයාට ගියාට පස්සේ මොන වගේ දේවල්ද හම්බ වෙන්නේ. රයිට්? මෙන්න මේ කියන ජර්නි එක ගැන තමයි මේ පොයම් එකේදී කතා කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේ ස්පීකර් යන්නේ උදේ කාලයකද ළමයි නැහැ. at night. එයා යන්නේ night time කියන පීරියඩ් එකේදී කියලාත් මෙතනදී මෙන්ෂන් කරනවා ඊළඟට. It is comprised of two stanzas, both of which are sestets, made up of 6 lines. ඔන්න මේ poem එක structured වෙලා තියෙන නැත්නම් create වෙලා තියෙන්නේ මොන වගේ structure එකකටද? sestet කියන structure එකට තමයි මේ poem එක create වෙලා තියෙන්නේ කියලා කියනවා. දැන් එතකොට මේ ගැන දන්නවා. දැන් අපි last session එකේ මම හිතන්නේ silver එකට කලින් silver එකේදී අපි කතා කරා මේ poems ගැන types of the poems ගැන different types of stanzas ගැන අපි කතා කරා right ඒ නිසා මේ structure එකත් මේ poem එකත් මතක තියාගන්න ආන්ස් එකක් ලියනකොට sestet කියන structure එකට තමයි මේක base වෙලා තියෙන්නේ right ඊළඟට the speaker in meeting at night is non specified giving no name age or no gender ඒ වගේම අවසානයේදී කියනවා ළමයි මේ poem එකේ කිසිම තැනක මේ කතා කරන මේ කතාව කියන ආදරවන්තයාගේ නමවත් එයාගේ වයස එයා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද එයාගේ ජෙන්ඩර් බේස් එක මොකද්ද මේ කිසිම දෙයක් කොහෙවත් මෙන්ෂන් කරලා නැහැ කියන කාරණෙත් මෙතනදී කියනවා. ඒ නිසා දැන් මෙතනින් මෙන්න මේ අවසාන කොටසින් ඔයාලට ගන්න තියෙන වැදගත්ම කාරණේ මොකක්ද? ඒ තමයි ළමයි දැන් පොයම් එකක නමක් ගමක් කියන්නේ නැතුව මේ ආදරය කරන කෙනා කවුද කියලා අපිට කියන්නෙත් නැතුව I කියන pronoun එකෙන් poem එකක් මොකක් හරි create වෙනවා නම් අන්න ඒකට අපි කියනවා දැන් ඔයාලා I කියන pronoun එකත් එක්ක දන්නවා first person point of view එකක් කියලා. හැබැයි මේ poem එකේදී එහෙම නම ගම gender එකක් මොකක්වත් කියන්නේ නැහැ. අන්න ඒ වගේ I කියන pronoun එකකින් create වෙලා තියෙනවා. හැබැයි නම ගම කියන්නේ නැතුව මේ ආදරය කරන කෙනා කවුද කියන්නේ නැතුව create වෙනවා නම් එහෙම poem එකකට තියෙන්නේ මොන වගේ point of view එකක්ද? ඒකට අපි කියනවා first person omniscient point of view එකක් තියෙනවා කියලා. එතකොට මේ poem එකට තියෙන්නේ ළමයි first person omniscient point of view එක. right? නමක් ගමක් mention කරන්නේ නැතුව වෙන කෙනෙක් දාලා right එයාගේ experience එක කියනවා. right? නමක් ගමක් දාන්නේ නැහැ. හැබැයි I කියලා දානවා. එතනින් right එයාගේ experience එක තමයි කියන්න හදන්නේ. right? අන්න ඒකට කියනවා first person omniscient point of view එකට මේ poem එක ක්‍රියේට් වෙලා තියෙනවා කියන කාර්යය නිසා මේ poem එකත් එක්ක ඔය කියන point of view එක first person omniscient කියන එක exam එක දවස් වෙනකම් මතක තියාගන්න. right? හරි. අපි දැන් යනවා poem එකට. මේ ආදරවන්තයා කොහොමද එයාගේ ආදරවන්තියව බලන්න යන්නේ කියන කාරණේ දැනගන්න. එතකොට මෙන්න මෙතන තියෙනවා බලන්න. දැන් මම අර කිව්වනේ sestet එකක් කියලා මේක. එතකොට මොකද්ද? මේ තමයි original poem එක. හරි? මේක ස්ට්‍රක්චර්ඩ් වෙලා තියෙන මේ sestet කියන මෙන්න මේ different types of stanza එකේ ඒ type එකට. එතකොට lines 6කින් stanza එකක් නිර්මාණය වෙලා තියෙනවා. lines 6කේ මෙන්න stanza 1, stanza 2, stanzas දෙකක් තියෙනවා මේ original poem එකේ. එතකොට මේ එක stanza එකක් lines 6කින් නිර්මාණය වෙලා තියෙන නිසා අපි ඒකට කියනවා sestet එකක් කියලා. right? poem type එක තමයි sestet. right? ඒක මතක තියාගන්න. හරි. දැන් යනවා poem එකට. right ඔන්න මෙන්න තියෙනවා මේ පළවෙනි ඉන්සිඩන්ට් එක. එතකොට මම ඔයාලට ලේසියෙන් මේ හැමදේම ෆැමිලියර් කරන්න ඕන නිසා තමයි මේ විදියට ලයින්ස් ඩිවයිඩ් කරලා මේ poem එක කතා කරන්නේ. right එතකොට මෙතනදී වැදගත් දේ තමයි මෙන්න මේ ඔරිජිනල් poem එක ක්‍රියේට් වෙලා තියෙන මේ විදියට. ඒ නිසා මම ඔයාලට එක ඉන්සිඩන්ට් බයි ඉන්සිඩන්ට් ඩිස්කස් කරන්න ඕන නිසා මේක මේ විදියට ෆැමිලියර් කරන්න බලාපොරොත්තු වෙනවා. right
එතකොට මෙතනදී ඔන්න ළමයි අපිට ඉස්සෙල්ලම බලන්න පුළුවන් කොහොමද මේ ස්පීකර් එහෙම නැත්නම් මේ ආදරවන්තයා එයාගේ ගෙදර ඉඳලා තමාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න ඔරුවක නැගලා මුහුද මැදින් ඒ ගෑනු ළමයා ඉන්නේ වෙනම දූපතක රයිට් අන්න ඒ අයිලන්ඩ් එකට එහෙම නැත්නම් දූපතට කොහොමද යන්නේ කියන කාරණේ තමයි දැන් ඔන්න අපිට මෙතනදී ආ කියන්න හදන්නේ කොහොමද එයා මේ රෑ අහසේ තනියම මේ දේ කරන්න හදන්නේ කියලා තමයි මෙතනින් කියන්නේ රයිට් යනවා අපි පොයම් එකට The grey sea and the long black land, and the yellow half moon large and low, and the starred little waves that leave in fiery ringlets from their sleep. Right. මම ආයෙත් යනවා පළවෙනි ලයින් එකට හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න මේ කතාව. Right. The grey sea and the long black land. Right. අපිට poem එක ආරම්භ වෙන තැනදීම කියනවා කොහොමද මේ ස්පීකර් එයාගේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ? එයා කොහෙද යන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ වගේම එයාට මේ බෝට් එකකින් යනකොට මොන වගේ දේවල්ද පේන්නේ මොන වගේ දේවල්ද දැනෙන්නේ කියන කාරණේ තමයි එයා ඔන්න මෙතන ඉඳලා අපිට කියන්න හදන්නේ. මොකක්ද ඉස්සලම කියන්නේ the grey sea. the grey sea. රෑ අහස ගොඩාක් අඳුරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ අඳුර නිසා මුහුද මොන පාට වෙලා තියෙනවා කියලාද කියන්නේ ළමයි the grey sea. කළු පාටට. එහෙම නැත්නම් අඳුරෙන් මේ මුහුද වෙනස් වෙලා තියෙනවා. කළු පාට අඳුරකින් මේ මුහුදම වෙලාගෙන තියෙනවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. ඒ වගේම the long black land. ඒ විතරක් නෙමේ ගොඩාක් ඈතින් පේන. එම නැත්තම් තාමත් ඇස් දෙකට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වුණ තරමේ විශාල දූපතක් එයාට දුරින් පේනවා කියලා මෙතනදී කියනවා. right? මේ long black land කිව්වේ අඳුරින් වෙලාගත්ත ගොඩාක් ඈතින් පේන තමන්ගේ ඇස් වලට පෙනෙන නොපෙනෙන මානි ගොඩාක් ඈතින් තියෙන දූපතක් ගැන මෙතනදී මෙන්ෂන් කරනවා. right. ඊළඟට තව මොනවද යාට පේන්නේ? and the yellow half moon large and low. ඒ විතරක් නෙමෙයි ඔන්න මේ පරිසරයේම අඳුරු වෙලා නැත්තම් ඩාකි වෙලා තියෙන තවත් හේතුවක් අපිට මේ ලයින් එකේදී කියනවා. ඒ මොකද්ද ළමයි? the yellow half moon large and low. කහ පාටින් යාන්තමට හඳත් පායලා තියෙනවා. දැන් ඔයාලට දැන් මේ ඉමේජ් එකකින් මේ හැම දෙයක්ම දැන් ඔන්න පේන්න මම ඒක ෆැමිලියර් කරලා තියෙනවා. එතකොට දැන් මට කියන්න ළමයි මේ මොන වගේ ටයිම් ඩියුරේෂන් එකක් ගැනද රයිටර් මෙන්ෂන් කරා? ග්‍රේ සී මුහුද අඳුරු වෙලා තියෙනවා. ඒ වගේම long black land. ඇස් වලට පේන්නේ නැති තරම් ඈතින් දූපතකුත් ඔන්න යාට පේනවා. ඒ වගේම yellow half moon. ඒ වගේම මේ හඳ භාගයක් විතර පායලා තියෙනවා කියලාත් මෙතනදී කියනවා. එතකොට මේ මොන වගේ ටයිම් පීරියඩ් එකක්ද? ඕවරෝල් මෙතනින් කියන්නේ හඳ භාගයක් විතර පායලා තියෙන අඳුරු වුණ ඒ රෑ අහසක් ගැන තමයි මෙතනදී කියන්නේ. right? මං හිතනවා ඒ අදහස් තුන තේරෙන්නේ නැති ඒ වචන ටික තේරෙන්නේ නැති. right? ඊළඟට and the starred little waves that leave. ඔන්න මෙතනදී අපිට මේ ස්පෙෂල් දෙයක් කියනවා මේ මුහුදේ තියෙන රැලි ගැන තමයි මෙතනදී කතා කරන්නේ. waves කියන්නේ රැලි. මොකද්ද කියන්නේ? the starred little waves. මෙන්න මේ ඩාකි එන්වයරන්මන්ට් එක නිසා මොකද්ද වෙන්නේ ළමයි? දැන් අර හඳත් අඳුරුයි. ඒ ඩාකි එන්වයරන්මන්ට් එක නිසා මොකද්ද වෙන්නේ? the starred little waves. මේ මුහුදේ රැලි එහෙම නැත්නම් මේ little waves ගොඩාක් බයෙන් ඉස්සරහට පැද්දෙනවා නැත්නම් ගමන් කරනවා කියලා තමයි මෙතනදී කියන්නේ. මේ starred කිව්වේ ළමයි මොකක් හරි දෙයකට බයෙන් ඉන්නවා කියන අදහස. එතකොට මේ මුහුදේ තියෙන රැලි ඉස්සරහට යන්නේ නැත්නම් ඉස්සරහට අර රැලි ගමන් කරනවානේ. right? ඒ ඉස්සරහට ඒ රැලි හැම එකක්ම යන්නේ මොකක් හරි දෙයකට බය වෙලා කියලා තමයි මෙතනදී කියන්නේ. මේ leap means ඉදිරියට ගමන් කරනවා, continue වෙනවා නැත්නම් ඉදිරියට ගමන් කරනවා කියන අදහස. right? ඔන්න ඒ වගේ තමයි දැන් මුහුදේ රැලිත් මොනවට හරි බය වෙලා මේ අඩ අඳුර ඉස්සරහට ගමන් කරනවා කියලා කියනවා. ඊළඟට in fiery ringlets from their sleep. ඔන්න අවසානයේදී අපිට කියනවා මේ මුහුදු රැලි ඇත්තටම කාටද බයෙන් හිටියේ නැත්නම් කාට බයෙන්ද යාලා ඉස්සරහට යන්නේ කියන කාරණේ මෙන්න මේ අවසාන ලයින් එක හරහා අපිට කියනවා මේ in fiery ringlets from their sleep. ඒකට යාලා ඇත්තටම කාටද බය වෙලා මේ හිටියා කියන්නේ ළමයි. මේ මුහුදු රැලි තමයි බය වෙලා ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඇත්තටම කාටද යාලා බය වෙලා ඉන්නේ? මෙන්න මේ fiery ringlets වලට. මේ අහසේ පායලා තියෙන අර බාගෙට නිදාගෙන ඉන්න හඳ මාමගේ ලයිට්ස් වලට තමයි ඒ කලර් එකට තමයි බයෙන් හිටියා කියලා මේ මුහුදේ රැලි බය වුණා කියලා මෙතනදී කියන්නේ.
right මේ fiery ringlets කියන්නේ ළමයි මේ ගිනි වලලු කියන idea එක right ඒ නිසා simplyම ඔයාලා මෙතනින් තේරුම් ගන්න ඕන දේ තමයි ළමයි මේ හඳ එළිය වැටෙනකොට මුහුදේ රැලි ගොඩාක් බයෙන් එහෙ මෙහෙ පැද්දෙනවා. එහෙම නැත්නම් එයාලා පැද්දි මුහුදේ රැලි ඉස්සරහට යනවා කියන කාරණා. right හඳ එළිය වැටෙනකොට ඒ fiery ringlets වලට බයෙන් තමයි මේ මුහුදේ රැලි ඉස්සරහට යනවා කියලා කියන්නේ. ඒ වගේම මේ මුහුදේ තියෙන රැලි මොනතරම් බය වෙලා හිටියත් එයාලා ඒ ගමන ළමයි අතරමඟ නවත්තන්නේ නැහැ. right ඒ waves නැත්තම් මේ මුහුදේ තියෙන රැලි එයාලා දිගටම ඉස්සරහට යනවා කියලා තමයි කියන්නේ. මේ බයෙන් හිටියත් මේ ගිනි වලලුවට හොරෙන් මේ මුහුදේ රැලි දිගටම ගමන් කරනවා කියලා තමයි මෙතනදී කියන්නේ. තවත් සරලව කියනවා නම් මේ හඳෙන් මොනතරම් මේ හඳ මාමගෙන් මොනතරම් බය හිතෙන විදිහේ මේ fiery ringlets නැත්තම් මේ ගිනි වලලු ඇපිය වුණත් ඒ ගිනි වලලු වලට පේන්නේ නැතුව මේ මුහුදේ රැලි මොකද්ද කරන්නේ? මේ මුහුදේ රැලි හොරෙන් හෙමින් කොහොම හරි එයාලගේ ගමන ඉස්සරහටම යනවා කියලා මෙතනදී කියනවා. උරු මේ මොකද්ද ළමයි මේ කියන්නේ? ඈ මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ඉන්සිඩන්ට් වලින් අපිට දෙන හිඩන් මීනින් එක? මොකද්ද මේ කියන මේ හඳ බාගෙට පායලලු මුහුද අඳුරු වෙලාලු මේ මුහුදේ රැලි බය වෙලා ඉන්නවලු මෙන්න මේ හඳේ තියෙන කිරණට මොකද්ද මෙතනින් මේ හැම ඉන්සිඩන්ට් එකකින්ම අපිට මොකද්ද හිඩන් මීනින් එකක් විදිහට සජෙස්ට් කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? right මම ආයෙත් මුලට යනවා. ඔන්න ආයෙත් බලන්න දැන් ඉස්සෙල්ලාම අපි දැක්කා මෙන්න මේ ග්‍රේ සී එක අඳුරු මුහුදක් ඒ වගේම ගොඩාක් ඈතින් පේන දූපතක් අපි දකිනවා. ඒ වගේම හඳ මාමා ගොඩක් අඳුරු වෙලා ඉන්නවා. ඒ නිසා හැම තැනක්ම දැන් අඳුරු වෙලා ඒ විතරක් නෙවෙයි මේ අවසානයේදී කියනවා මේ starred little waves නැත්නම් මේ මුහුදු රැලි ගොඩක් බයෙන් වුණත් එයාලගේ ගමන නතර කරන්නේ නැතුව ඉස්සරහට ඇදෙනවා කියලා කියනවා. right මේක තමයි ඕවරෝල් අපි දැක්කේ. එතකොට මේ ඕවරෝල් මොකද්ද මේ සජෙස්ට් කරන්නේ? මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙමේ ළමයි. මේ තමා මේ පොයම් එකේදී අපි කතා කරන ආදරවන්තයා. එහෙම නැත්නම් අර නමක් ගමක් දන්නේ නැති ස්පීකර් එයාගේ ආදරවන්තිය බලන්න එයාගේ දූපතට යන ගමනේ ආරම්භය ගැන තමයි මේ කියන්නේ. right? එයා මේ බෝට්ටුවෙන් රෑ තමා මේ ගමනට පිටත් වෙන්නේ. ඒ වගේම එයාට මේ ගමන ලේසි වෙනවද ළමයි? නැහැ කිසිම වෙලාවක එයාට මේ ගමන ලේසි වෙන්නේ නැහැ. එයා මේ යන දවසේ ඇත්තටම හඳ පායලා නැහැ. මුහුද අඳුරු වෙලා තියෙනවා. ඒ වගේම එයාට තමන්ගේ ෆියොන්සේ ඉන්න දූපත ගොඩාක් ඈතින් පේනවා. සෝ මෙන්න මේ වගේ පරිසරයේ තියෙන මෙන්න මේ එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් යූස් කරලා තමා මෙතනදී මේ ස්පීකර් එයාගේ ලව් ජර්නි එක ගැන එයාගේ චැලෙන්ජර්ස් මොන වගේද කියන කාරණේ අපිට මෙතනදී ඉස්සලම කියන්න උත්සාහ කරන්න. ඒ වගේම ළමයි මේ little waves here starred little waves මෙතනදී මේ මුහුදු රැලි වලින් සජෙස්ට් කරේ මොකක්ද ඇත්තටම? එතනින් යා සිම්ප්ලි කියන්නේ ළමයි ස්පීකර්ට එයාගේ හිතේ බයක් තිබුණා. නැත්තම් මේ ජර්නි එක සක්සස් වෙයිද නැද්ද කියන කාරණේ ගැන එයාට හිතේ බයක් තිබුණා. එයාට බය හිතෙනවා එයාගේ ෆියොන්සේ ළඟට මේ ගමන යන්න බැරි වෙයි කියලා. එයාට ඩවුට් එකක් තියෙනවා මේ දූපතට ඉක්මනින් ගිහිල්ලා අද කොහොම හරි යන්න බැරි වෙයි කියන කාරණේ එයාට ඩවුට් එකක් තියෙනවා. එයාට ප්‍රශ්නයක් තියෙනවා. හරි වෙලාවට යන්න බැරි වෙයි කියලා එයා හිතනවා. හැබැයි එයා ඒක අත්හැරලා දානවද ළමයි? නැහැ. එයා තමන්ගේ ආදරවන්ති නැත්නම් මේ ප්‍රේමවන්තිය බලන්න ඉස්සරහටම යනවා. right මේ මොන විදිහේ චැලෙන්ජ් එකක් ආවත් අර මුහුදු රැලි starred little waves මොන වගේ බය දේවල් වුණත් මේ මුහුදු රැලි ඉස්සරහට ඇදෙනවා වගේ මේ ස්පීකර් මොකද්ද කරන්නේ ළමයි? මේ ස්පීකර්ත් එයාගේ මේ චැලෙන්ජස් ෆේස් කරන ගමන් මේ මුහුදේ දිගටම ඉස්සරහටම යනවා කියන කාරණේ තමයි ඔන්න ඔය අපිට උතනින් කියන්න උත්සාහ කරන්නේ. right මං හිතනවා මේ කොටස ඕනෙවටත් වඩා තේරෙන්නේ නැති ආයෙත් මේක අහන්න. ඕවරෝල් කියන්නේ ඔය පළවෙනි එයාගේ තියෙන චැලෙන්ජ් එක. හරි ආයෙත් අහන්න තේරුනේ නැත්තම් රෙකෝඩින් එක අහන්න. ඔක ආන්සර් එකක් ලියනකොට you can resolve your dilemma right. නිසා ඒක තමයි එතනින් කියන්නේ දුවේ අර මුහුදු රැලි ඉස්සරහට ඇදෙනවා වගේ මේ පරිසරයේ මොනතරම් වෙනස් වෙලා තිබුණත් මොනතරම් පරිසරයේ අඳුරු වෙලා තිබුණත් එයා බය නැතුව ස්පීකර් මේ චැලෙන්ජ් එකට ෆේස් කරනවා. කොහොම හරි මේ ගමන යනවා අර දූපතට යනවා කියන අයිඩියා එක තමයි මෙතනින් ඒ දෙන්න උත්සාහ කරන්නේ. right එතකොට මෙන්න මේ විදිහට තමයි චැලෙන්ජර්ස් ගොඩාක් මැද්දේ එයාගේ ෆියොන්සේව මීට් වෙන්න මේ ගමන ආරම්භ කරන්න. මේ ගමන යන්න පටන් ගන්න. right අපි බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ඊළඟ කොටසේ. right right ඔන්න ළමයි මේ තමා අවසාන ලයින්ස් දෙක අර පළවෙනි ස්ටැන්සා එකත් එක්ක රිලේට් වෙලා තියෙනවා. එතකොට මෙතනින් අපිට බලන්න පුළුවන් කොහොමද ස්පීකර් යාගේ අර මුහුදු ගමන අවසානයේදී මේ ගෑනු ළමයා ඉන්න දූපත රීච් කරන්නේ නැත්තම් ළඟා වුණේ කියන කාරණාව. right
හරි. ඉස්සලා මොකද්ද කියන්නේ? As I gain the core with pushing pro. මොන පළවෙනි ලයින් එක as I gain the core with pushing pro. ස්පීකර් මෙතනදී පළවෙනි වතාවට I කියන pronoun එක use කරන ගමන් කියනවා මොකද්ද? As I gain the core. මම අවසානයේදී මේ දූපතට ළඟා වුණා කියලා එයා කියනවා. right? මේ gain කිව්වේ reach කළා නැත්නම් අදාළ ස්ථානයට ආවා කියන අදහස. ඒ වගේම කෝව් කියන්නේ මොකක්ද? here කෝව්. මොකද්ද ළමයි මේ කෝව් එකක් කියන්නේ? සිම්ප්ලිම කෝව් කියන එකේ අදහස තමයි මුහුද අයිනෙන් ගොඩබිමක තියෙන ඒ රැල්ලක් නැති රැල්ල අඩු ස්ථානයේ කියන එක. right? මුහුද අයිනේ ඒ දූපත අයිනේ ගොඩබිමේ තියෙන මේ රැල්ල අඩු ස්ථානයක. ඒ කියන්නේ ළමයි දැන් මේ කෝච් එකක් කියන්නේ මේ කෝව් එක තමයි සූටබල්ම ප්ලේස් එක වෙන්නේ ඔරුවක් නවත්තලා තියන්න. right? පාකින් එකක් වගේ කිසිම වෙලාවක මේ රැල්ල තිබුණත් ඒක කියන්නේ ඔරුව මුහුදට යන්නේ නැහැ. අන්න ඒ වගේ තැනක තමයි දැන් මේ ස්පීකර් මේ ආදරවන්තයා එයාගේ බෝට් එක අවසානයේදී ප්ලේස් කරන්නේ අර දූපතට ඇවිල්ලා. right? ඒ වගේම කියනවා මේ බෝට් එක කෝව් එක ළඟට ආව ගමන් එයා මොකද්ද කරන්නේ? කෝව් එක ළඟට අර නවත්තන ප්ලේස් එකට ආවට පස්සේ එයා මොකද්ද කරන්නේ? with pushing pro and quench its speed. එයා මේ බෝට් එකෙන් බිමට බහිනවා. ඊට පස්සේ with pushing pro එහෙම නැත්නම් බිමට බෑලා මොකද්ද කරන්නේ? පොඩි තල්ලුවක් දානවා. ඒක වතුරෙන් ගොඩ බිමට ගන්න එයා පොඩි තල්ලුවක් දානවා කියන එක තමයි මේ pushing pro කියලා කියන්නේ. so මෙන්න මේ විදිහට තමයි එයා මේ බෝට් එකේ ස්පීඩ් එක අඩු කරලා මම ගොඩ බිමට ආවා කියලා මෙතනදී කියන්නේ. මේ quench its speed කියන්නේ මොකද්ද? වේගය හිමින් අඩු කරා කියන අදහස. ඒ වේගය හිමින් අඩු කරලා අවසානයේදී බෝට් එක මේ දූපතේ නැවැත්තුවා කියන එක තමයි මෙතනින් ඕවර්ऑල් කියන්නේ. right? අවසානයේදී මොකද්ද මේ කියන්නේ? I the slushy sand. ස්පීකර් කියනවා now I am in the slushy sand. ඔන්න දැන් මම අවසානයේදී මගේ ආදරවන්ති ජීවත් වෙන මේ දූපතට ආවා කියලා එයා කියනවා. right? I the slushy sand කිව්වේ මම දැන් ඉන්නේ දූපතේ. මේ slushy sand කිව්වේ මොකද්ද ළමයි? මේ බොර වැලි තියෙන දූපත කියන අදහස. right? ඒ නිසා අවසානයේදී අපිට මෙන්න මේ පළවෙනි ස්ටැන්සා එකකින් ඕවර්ऑල් එයා කියනවා මොකද්ද? එයාට ගොඩාක් අභියෝග තිබුණා එන ගමනේදී. එයාට රෑ අහස අඳුරු වෙලා තිබුණා. ඒකත් ලොකු චැලෙන්ජ් එකක් වෙනවා මේ දූපත හොයාගන්න බැරි වෙනවා. මේ ආදරවන්තිය බලන්න එන ගමනේදී. ඒ කොහොම වුණත් අර මුහුදේ රැල්ල ඉස්සරහට යනවා වගේ බයෙන් හරි මොකද්ද කරන්නේ? අවසානයේ මම මේ දූපතට මගේ ආදරවන්තිය බලන්න එන ගමන දැන් මම 150කින් විතර දැන් සම්පූර්ණ කරගෙන තියෙනවා කියන එක තමයි එයා මෙතනදී කියන්නේ. right? ඒ නිසා එයාගේ ජර්නි එක දැන් මෙතනින් නවතින්නේ නැහැ. අපි ඊළඟට බලනවා මේ ස්පීකර්ට ඊළඟට මොන වගේ challenges වලටද face කරන්න වෙන්නේ කියන කාරණේ. right? එතකොට මෙන්න මේක තමයි ළමයි එයාගේ ආදර කතාව. right? එයා face කරන challenges නැත්නම් barriers මොනවද කියන කාරණේ තමයි ඔය highlight කරගෙන යන්නේ. right? මේ මොනවා තිබ්බත් මොකද්ද කරන්නේ? එයා කිසිම වෙලාවක අත්හරින්නේ නැහැ. එයා තමන්ගේ ආදරවන්තිය බලන්න ඕනම දෙයකට face කරන්න තමයි මේ ගමන එන්නේ. right? හරි අපි මෙතන ඉඳලා ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලනවා. ඊළඟ දෙවනි ස්ටැන්සා එකේ මුල් කොටසේ. right? ඔන්න මේ තියෙන්නේ මේ ස්ටැන්සා එකේ ඉඳලා අපි කතා කරනවා මේ ස්පීකර් කොහොමද මේ දූපතේ ඉඳලා යාගේ ෆියොන්සේ ඉන්න ප්ලේස් එකට යන විදිය ගැන නැත්තම් තවත් සරලව කියනවා නම් දැන් යා අර බෝට් එක නවත්තලා මොකද්ද කරන්න ළමයි? එයා කිව්වනේ දැන් මං ඉන්නේ ස්ලෂි සෑන්ඩ් එකේ කියලා. ඊට පස්සේ යා මොකද්ද කරන්නේ? එයා දැන් මේ මුහුදු වෙරළ දිගේ මෙන්න මේ තියෙන මුහුදු වෙරළ දිගේ දැන් එයා දිගටම එනවා. right? ඒ බෝට් එක නැවැත්තුව තැන ඉඳලා වෙරළ දිගටම එනවා යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න. එයා ඉන්න තැන. right? දැන් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ උදේ කාලෙද? නෑ මං ආයෙත් කියනවා මේ මීටින් එක සිද්ධ වෙන්නේ නයිට් ටයිම් එකේ. right? අපි බලමු මේ ප්‍රේමවන්තයා ඊළඟට මොකද්ද කරන්න කියන කාරණේ. right? පළවෙනි ලයින් එක. Then a mile of warm sea-scented beach. ඔන්න ස්පීකර් අපිට කියනවා අර බෝට්ටුව නතර කරපු තැන ඉඳලා then a mile of warm mile බෝට්ටුව නතර කරපු තැන ඉඳලා හරියටම කිලෝමීටරයක් විතර නැත්තම් සැතපුමක් විතර කියන අදහස. right? කිලෝමීටරයක් විතර මේ දූපතේ ඉස්සරහට යාට යන්න සිද්ධ වෙනවා කියන කාරණේ කියන. right? මේ mile of warm sea-scented කියන්නේ ළමයි මේ තනියම ඇවිදගෙන යන ගමන. මේ මම තනියම යන ගමන ගොඩාක් උණුසුම් එකක්. ගොඩාක් උණුසුම් ගමනක් වුණා කියන අදහස. ඒ විතරක් නෙමෙයි sea-centered. sea-centered කියන්නේ මොකද්ද? මේ ගමන
ගොඩාක් රසවත් එකක්. නැත්තම් ආදරණීය ගමනක් වුණා කියලා එයා මෙතනදි කියනවා. රයිට් මේ සෙන්ටර්ඩ් කියන්නේ ළමයි සුවඳ හමනවා කියන එකනේ. සුවඳ හමනවා කියන අයිඩියා එක. එහෙම නැත්තම් එයා මොකද්ද එතනින් ඒ අයිනිකලි කිව්වේ? ගොඩාක් ආදරෙන් තමයි මේ ගමන එයා යනවා කියලා කියන්නේ. රයිට්. එයාට මොනතරම් මහන්සියක් දැනුණත් මොනතරම් අභියෝග මැද ආවත් මොනතරම් දුරක් තිබුණත් දැන් මොකද්ද කරන්නේ? එයා වැඩි අතාරිනවද? නැහැ. එයාගේ ආදරවන්තිය බලන්න තමයි මේ ගොඩක් ආසාවෙන් මේ ගමන යනවා කියලා මෙතනදි කියන්නේ. රයිට්. ඔන්න දැන් කිලෝමීටරයක් විතර ඒ විදිහට අර බීච් එක දිගේ මෙන්න මේ බීච් එක දිගේ දිගටම ඇවිදගෙන යනවා. රයිට්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ කියනවා 3 fields to cross till a farm appears. ඔන්න ඒ වගේ ඔන්න දැන් ටික දුරක් ආවට පස්සේ අර සැතපුමක් විතර ආවට පස්සේ බීච් එක දිගේ එනවා. ඊළඟට මොකද්ද හම්බ වෙන්නේ යාට? 3 fields. කිලෝමීටරයක් විතර ආවට පස්සේ කුඹුරු යායවල් එහෙම නැත්නම් මේ පැඩි ෆීල්ඩ් තුනක් හම්බ වෙනවා. අන්න ඒ තුනත් අවසානයේදී පාස් කරගෙන යන්න සිද්ධ වෙනවා කියලා කියනවා. එයාගේ ෆියොන්සේව හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් වැඩේ ලේසි නෑ. මුහුදෙන් ආවා, දූපතට ආවා. දූපතෙන් බීච් එක දිගේ කිලෝමීටරයක් විතර ඇවිල්ලා ඔන්න දැන් මේ එන්නේ මං හිතන්නේ දූපත ඇතුළට. රයිට්? ඒ එනකොට මොකක්ද හම්බ වෙන්නේ? 3 fields. කුඹුරු යායවල් තුනක් හම්බ වෙනවා. දැන් එයාට මේ කුඹුරු තුනක් පාස් කරලා තමයි මේ ෆියොන්සේ බලන්න යන්න සිද්ධ වෙනවා කියලා මෙතනදී කියන්නේ. රයිට්? ඒ වගේම කියනවා 3 fields to cross till a farm appears. ඔන්න ළමයි මේ කුඹුරු තුනක් පාස් වුණාට පස්සේ එහෙම නැත්නම් මේ කුඹුරු තුනම ක්‍රොස් කරලා ඒ හරහා ගියාට පස්සේ අවසානයේදී කොහෙටද යන්න ඕන? till a farm appears. මෙන්න මේ farm එක එහෙම නැත්නම් මේ ගොවිපල ඇස් දෙකට ඇපිය වෙනකම් නැත්නම් ඇස් දෙකට පේනකම් එයාට යන්න සිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට ළමයි මේ ෆාම් එක ඇත්තටම මොකද්ද මේ ෆාම් ඇපියර්ස් කියලා කිව්වේ? කුඹුරු තුන මැදින් ඇවිල්ලා ෆාම් එකක් තියෙනවලු. අන්නේ ෆාම් එක ළඟටම යන්න ඕනලු. එයාගේ ජර්නි එක අවසන් වෙන්නේ. එතකොට මොකද්ද මේ ෆාම් එක ඇත්තටම මෙතනින් මොකද්ද කිව්වේ? මේ තමයි එයාගේ මේ ෆියොන්සේ වන් නැත්නම් අර ආදරවන්ති ඉන්න ගෙදර. රයිට්? සෝ කොහොම හරි අවසානයේදී අපේ ස්පීකර් මොකද්ද කරන්නේ ළමයා? එයා මේ හැම චැලෙන්ජ් එකකටම ෆේස් කරලා අර ලොකු දුරක් ගෙවාගෙන එයාගේ ආදරවන්තිය බලන්න යනවා. රයිට්? හරි. අපි දැන් බලමු එයා මේ ගෙදර ළඟට අන්න අර විදිහට කුඹුරු තුනක් පාස් කළා මෙන්න මෙහෙම. මොකද දැන් ගෙදර ළඟටම ඇවිල්ලා ඔන්න ඔතන නතර වෙනවා. රයිට්? මොකද දැන් ගෙදර ළඟ නතර වෙනවා. ඊට පස්සේ බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. රයිට්. ඊළඟ ලයින් එකේදී මොකද්ද කියන්නේ? එයා කියනවා a tap at the pane. ඔන්න මෙහෙම ගෙදර ළඟට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? a tap at the pane. ඔන්න ළමයි ස්පීකර් එයාගේ ෆියොන්සේගේ ගෙදර ළඟටම ඇවිල්ලා එකපාරම කතා කරනවා. පුදු මං ආවා කියලා කියනවා. නැහැ එයා එහෙම කරන්නේ නැහැ. එයා මොකද්ද කරන්නේ? tap at the pane. හෙමින් දොරට තට්ටු කළා නැත්නම් tap කළා කියලා මෙතනදී කියනවා. ඒතකොට ළමයි ඇයි එයා කතා කරන්න යන්නේ නැත්තේ? එකපාරම ආව ගමන් ඇයි යා කතා කරන්න යන්නේ නැත්තේ මේ ෆියොන්සෙට? ඒකට හේතුව තමයි මේ හැමදේම වෙන්නේ ළමයි ගොඩාක් රොමැන්ටික් විදියට. වගේම ගොඩාක් සීක්‍රට්ලි තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. හරි? මෙයාලා ආදරය කරන්නේ හැමෝටම ගොඩාක් හොරෙන්. අපි බලමු ඒකට හේතුව වෙන්නේ මොකක්ද කියලා අවසාන කොටසෙන්. රයිට් ඔන්න දැන් දොර ළඟට ඇවිල්ලා ඉන්නවා මෙන්න මේ ගෙදර. දැන් ටැප් කරනවා නැත්නම් දොරට තට්ටු කරනවා. එතකොට suddenlyම නැත්නම් quickly මොකක්ද වෙන්නේ ළමයි? the quick sharp scratch. දොරට තට්ටු කරපු ගමන්ම ඒ තට්ටු කරන සැනින්ම මොකද්ද වෙන්නේ? ඉක්මනින්ම quickly මොකද්ද වෙන්නේ? sharp scratch. ගිනි කූරක් ඉක්මනින්ම පත් වුණා කියලා කියනවා මෙන්න මේ ෆාම් හවුස් එක ඇතුලේ. right? ගිනි කූරක් ඉක්මනින් පත් වුණා කියනවා අරයා දොරට තට්ටු කරපු ගමන්. මේ scratch means wax match එක. එහෙම නැත්නම් මේ ගිනි කූර කියන අදහස තමයි මේ scratch කියලා කිව්වේ. right? එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි මේ ස්පීකර් දොරට තට්ටු කරපු ගමන් අර ගේදර ඇතුලේ එකපාරම ගිනි කූරක් පත් වෙන්නේ. ඒ වගේම ඊළඟට මොකද්ද වෙන්නේ? and blue spurt of a lighted match. ඔන්න ළමයි මෙතනින් කියන්නේ නිල් පාට දැල්ලක් තියෙන ලාම්පු එළියක් ඒත් එක්කම පත් වුණා කියන අදහස. right? එතකොට ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? අර ස්පීකර් දොරට තට්ටු කරගුවා ගමන්ම මේ lighted match එක පත්තු කරනවා. right? මේ lighted match එක නැත්තම් මේ නිල් පාට ලාම්පු එළිය පත්තු වෙනවා. එතකොට කවුද ළමයි මේ ඇතුලේ ඉන්නේ? කවුද මේ ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන් ඔයාලට හිතන විදිහට. ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ තමයි අපේ ස්පීකර්ගේ ආදරණීය ප්‍රේමවන්ත. එයාගේ ෆියොන්සේ තමයි ඉක්මනින්ම මේ නිල් දැල්ලක් තියෙන ඔය ලයිටඩ් මැච් එක
පත්තු කරා කියලා මෙතනදී කියන්නේ අවසාන. රයිට්? එතකොට මෙන්න මේ විදිහට තමයි අවසානයේදී අපේ ස්පීකර් එයාගේ හැම චැලෙන්ජ් එකක්ම ඕවර්කම් කරලා එයාගේ ආදරවන්ත එයාගේ ආදරේ හොයාගෙන අවසානයේදී මේ ෆාම් එක ළඟට එන්නේ. රයිට්? මම හිතනවා මේ කොටස තීරින්නේ නැති. ඒ වගේම තවත් ස්පෙෂල් දෙයක් මට මෙතනදී කියන්න තියෙනවා මෙන්න මේ අවසාන ලයින් එක. රයිට්? හිතන්නකෝ දැන් මෙහෙම. රයිට්? අවසාන ලයින් එකක මම ඊළඟට කියනවා. මෙතනදී කියන්න ඕන අනිත් ස්පෙෂල්ම දේ තමයි ළමයි දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අපි මේ කතා කරන්නේ අද ඊයේ වුණ දෙයක්ද? නෑනේ. මේක මීට ගොඩාක් කාලයකට කලින් තිබුණ ආදර කතා. ඒ කියන්නේ යාළට WhatsApp Messenger තිබුණාද? calls line තිබුණාද? නෑනේ. නෑ මේ කිසිම දෙයක් අඩුම තරමේ මේ letter message කියන එකවත් නොතිබුණා වෙන්න පුළුවන් ඒ කාලේ. හැබැයි බලන්න ළමයි දැන් මෙයාලා මීට් වෙන විදිය. දැන් හිතන්නකෝ මාස ගානකට කලින් දැකලා නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. කිසිම කමියුනිකේෂන් එකක් නැතුව එයාලා මීට කලින් දවසක් කතා කරා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් බලන්න ළමයි මේ ගෑනු ළමයා මේ බෝයිව අඳුර ගන්න විදිය. රයිට්? එයා දැන් මාස ගානකින් එනවා කියලා හිතන්නකෝ සමහරට ඒ දවස දන්නෙත් නැති වෙන්න පුළුවන්. හරි? ඉතින් දවස දන්නවා කියමුකෝ. දැන් ආවට පස්සේ ඒ හරියටම ටයිම් එක බලලා දැන් මේ බෝයි නැත්තම් මේ ස්පීකර් දොරට තට්ටු කරපු ගමන් එයා කොහොමද දැනගන්නේ? එයා මොකද්ද කරන්නේ මේ ඇතුලේ ඉන්න ගෑනු ළමයා? එයා වචනයක්වත් කතා කරනවද? ඔයා කවුද කියලාවත් අඩුම තරමේ අහනවද? නෑ කිසිම දෙයක් එයා අහන්නේ නෑ. ස්පීකර් දොරට තට්ටු කරපු ගමන්ම මේ ගර්ල්ට ඒක දැනෙනවා. රයිට්? එයා දන්නවා මේ වෙන කවුරුවත් නෙවෙයි මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ම තමයි මේ ඇවිත් තියලා කියන කාරණේ. රයිට්? සෝ මෙන්න මේක තමයි ළමයි එයාලා අපිට ඩිරෙක්ට්ලි නොකියන එයාලගේ හිතේ ඇතුලේ තියෙන අයිඩෙන්ටිෆිකේෂන් එක. හරි? ඒ කියන්නේ රෙකග්නිෂන් එක. එයාලා එකිනෙක අඳුරගෙන හිටිය විදිය. රයිට්? අපි කියන්නේ හදවත් කතා කරනවා කියලා අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. මේ තමයි එයාලා අපිට නොකියන අර එයාලගේ romantic feelings and desires. එයාලා ෂෙයා කරගන්න විදිය. අර ගෑනු ළමයා හරියටම දන්නවා මේ දොරට තට්ටු කරන විදියෙන් දැනගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියන අදහස. රයිට්? එතන මම හිතනවා මේ කොටස ක්ලියර්ලි මේ තේරෙන්නේ නැති. ඒ වගේම තවත් ස්පෙෂල් දෙයක් මම මෙන්න මේ කිව්වා වගේ අවසාන මෙන්න මේ ලයින් එකෙන් මෙන්ෂන් කරන්න ඕනේ. ඒ තමයි මේ blue spurt of lighted match කියන ෆ්‍රේස් එක. ඒ වань නැත්තම් මේ නිල් දැල්ලක් තියෙන ලාම්පුවක් පත්තු වුණා කියලා කියන blue spurt කියන්නේ නිල් දැල්ල. අන්නේ නිල් දැල්ලක් තියෙන ලාම්පුවක් තමයි පත්තු වෙන්නේ. එතකොට මොකද්ද අපිට මෙතනින් highlight කරන්න ළමයි? සිම්බල් එකක් විදිහට මේ නිල් දැල්ලක් තියෙන ලාම්පුව. මෙතනින් highlight කරනවා යාළගේ තිබුණ love and passion කියන idea එක. ඒ කියන්නේ තවත් simply කියනවා නම් නිල් පාට දැල්ල කියන එක අයනිකලි නැත්නම් ඒක සිම්බලිකලි කිව්වේ ළමයි එයාලගේ තියෙන මේ ඉමෝෂනලි පැෂන් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ඒක රාගය කියලා. It is not a kind of a sexual idea. ඒක අර රාගය නැත්නම් අර අපේ තියෙන ආදරය ගැන තමයි ඔය කියන්නේ. right? ඒක තමයි ඔය නිල් පාට දැල්ලත් එක්ක එතනින් ඒ පැෂන් එක. ඒ කියන්නේ රාගය තමයි එතනින් ඔය සිම්බලිකලි කියන්න උත්සාහ කරේ. ඒකට දෙන්නට දෙන්න දකින්නකම් එයාලට ඉවසිල්ලක් තිබුණේ නැහැ කියන කාරණේ තමයි ඔය නිල් දැල්ලේ සජෙස්ට් කරන්න උත්සාහ කරන්න කියන එකත් මතක තියාගෙන මම ඒක සිම්බලිකලි ඇඩ් කරලා තියෙනවා. රයිට්? ඔන්න දැන් මොකද්ද කරන්නේ? දොරට තට්ටු කරා සමහරට දොර අරිනවා වෙන්න පුළුවන්. දෙන්න ප්‍රේමවන්තය ඇතුළට යනවා වෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රේම කරයි ඉඳගෙන දෙන්නා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟ ලයින් එකේදී අපි බලමු. ඔන්න දැන් දෙන්නම් මේ ෆාම් හවුස් එක ඇතුළට වෙලා එයාලා ආදරය කරන්න තමයි හදන්නේ. රයිට්? අපි බලමු අවසානයේදී එයාලා මේ පෙම්සුව විදින්නේ කොහොමද කියන කාරණේ. රයිට්? අපි යනවා අවසාන කොටස බලන්න. රයිට්? හරි. මොකද්ද කියන්නේ? And a voiceless loud through its joys and fears than the two hearts beating each to each. Right. ඔන්න දැන් අපි බලනවා මේ දෙන්න මේ ප්‍රේමවන්තයෝ දෙන්න ආදරය කරන්නේ කොහොමද කියන කාරණාව. right? මොකද ඉස්සලම කියන්නේ and a voiceless loud through its joys and fears. ඔන්න දැන් දෙන්නම ගොඩාක් silently ඒ කියන්නේ voiceless loud එකක්. හිමින් කතා කරන ගමන් එයාලා දෙන්න ඔය ආදරය කරනවා කියලා තමයි මෙතනදී කියන්නේ. හැබැයි අපිට කියනවා ළමයි මේ ආදරය කරන හැම තප්පරයකදීම එයාලා හිමින් කතා කරනවා. ඒ වගේම මේ ආදරය කරන හැම මොහොතකදී මේ ගෙවන හැම මොහොතකදීම මොකද්ද වෙන්නේ එයාලට? එයාලට මොකද්ද දැනෙනවා කියන්නේ? අන්නේ දැනෙන දේ ගැන තමයි මෙන්න මෙතනින් කියන්නේ through its joys and fears. මේ ආදරය කරන මොහොතේ මේ මොහොතේ එයාලට සතුටක් වගේම joys සතුටක් වගේම
ආයි මොකද්ද දැනෙන්නේ? and fears. සතුටක් වගේම ලොකු බයකුත් දැනුණා කියලා මෙතනදී කියනවා. right? මේ ජෝයිස් කිව්වේ සතුට කියන අයිඩියා එක. ඒ වගේම fears කියන්නේ බය කියන අදහස. ඒතර මට කියන්න ඇයි ළමයි දැන් ඔයාලට හිතන්න පුළුවන් ඇයි මෙයාලා මේ බයෙන් ඉන්නේ? නා මොනවටද මෙච්චර මේ දැන් ආදරය කරන මේ ජෝඩුවක් මේ බයෙන් ඉන්නේ? හා මොනවටද මේ බයෙන් හිටියේ? අපි ආදරය කරනකොටත් බයෙන් හිටියා කියලා මේ කියන්නේ. ඇයි මේ දෙන්න මේ හෙමින් හොරෙන් කතා කරන්නේ? හා කියන්න බලන්න. මොකක් වෙන්න පුළුවන්ද හේතුව? කියන්න බලන්න දන්න කෙනෙක්. දැන් මම විතරයිනේ කතා කරන්නේ. ඇයි මෙයාලා දෙන්න මේ බයෙන් ලව් කරන්නේ? They are parents. Somewhat okay. What about others? They are parents barely, you know. Right. You are somewhat okay. හරි. සිම්ප්ලිම ළමයි මෙතනින් මේ කියන්නේ ඇයි යාලා බය වෙන්නේ? කාටද මේ බයෙන් හිටියා කියලා කියන්නේ? සිම්ප්ලිම දැන් මේ කපල් එක බය වෙන්න එක හේතුවක් තමයි මේ ගෑනු ළමයාගේ තාත්තා. parents is okay. but මෙතනදී අයිඩියා එක තියාගන්නාම බය වෙන්න එකම හේතුව එකක් තමයි මේ ගෑනු ළමයාගේ තාත්තා right. එයා දැන් මේ ගෙදරට මොන වෙලාවක හරි එන්න පුළුවන්. දැන් තාත්තා සමහර විට හන්ටින් වලට ගියා කියනකො දැන් මේ කාලේ හැටියට right මේ ටයිම් පීරියඩ් එක හැටියට හිතන්නකො දඩේමට යනවා කියලා නැත්නම් හන්ටින් කරන්න යනවා නැත්නම් මොනවා හරි ජොබ් එකක් කරනවා right. දැන් තාත්තා මේ ගෙදරට එනවා මේ ගර්ල්ගේ right. ඒ නිසා දැන් මොන වෙලාවක හරි ආවොත් මොකක්ද වෙන්නේ දැන් මෙයාලා දෙන්නම ඉවර වෙන්න නිසා තමයි එයාලට මේ සතුට වගේම බය කියන දේ මික්ස් කරගෙන ආදරය කරන්න උනා කියලා මෙතනදී කියන්නේ. එතකොට ඇයි ළමයි මේ ගර්ල්ගේ තාත්තට බය වෙන්නේ මෙයාලා දෙන්න? ඒකට හේතුව තමයි මෙයාලගේ affair එකට ඒ තාත්තා විරුද්ධ වෙලා ඉන්නවා. right? එයා කිසිම වෙලාවක මේ ගෑන් ළමයිගේ තාත්තා කිසිම වෙලාවක කැමති වෙන්නේ නැහැ මේ ආදර කතාව. එහෙම නැත්නම් මේ අපේ ස්පීකර් මේ ගෑන් ළමයා එක්ක තියෙන මේ සම්බන්ධෙට ඒ තාත්තා කැමති වෙන්නේ. right? අන්න ඒ නිසා තමයි මෙයාලට මේ fear මේ බයෙන් ආදරය කරන්න සිද්ධ වුණා කියලා මෙතනදී කියන්නේ. but අවසානයේදී මොකද්ද කියන්නේ? බයෙන් සතුටෙන් දෙකම තියාගෙන ආදරය කරනවා. හැබැයි අවසානයේදී මොකද්ද කියන්නේ? අවසාන ලයින් එකේදී එයාලයි කිසිම දෙයක් ගණන් ගන්නවද? ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ after that. ඒ කිසිම දෙයක් කිසිම කෙනෙක්ව ගණන් ගන්න නැහැ. අවසානයේදී කියනවා than the two hearts beating each to each. මේ මොනතරම් බයෙන් ආදරය කරත් බය වුණත් ඊටත් වඩා එයාලගේ හදවත් දෙකම මේ two hearts හදවත් දෙකම එක වගේ බීට් වෙන්න පටන් ගත්තා කියන කාරණේ මේ අවසානයේදී කියනවා. two hearts beating each to each. එයාලා දෙන්නම දැන් මොකද්ද කරන්නේ? එයාලා දෙන්නම දැන් මොන වගේ බැරි එකක් අපිට ආවත් ඒ හැම දෙයකටම එක වගේ අපි දෙන්නම ෆේස් කරනවා. ඒ හැම දෙයකටම අපි සූදානම් කියන දේ තමයි මෙතනින් අපිට ওই අවසානයේදී highlight කරන්න උත්සාහ කරන්නේ. මේ හදවත් දෙකම එක වගේ ගැහෙනවා කියන්නේ ළමයි two hearts beating. හදවත් දෙකම එක වගේ ගැහෙනවා කියන්නේ මොකද්ද? අර ගෑනු ළමයාගේ තාත්තා හදිසියෙවත් මෙතනට ආවත් ඒ කිසිම දෙයක් දැන් අපිට වැදගත් නැහැ. ඒ කිසිම දෙයක් අපිට ඉම්පෝර්ටන්ට් නැහැ. මොකද අපි දෙන්නම දැන් අපි දෙන්න ළඟ ඉන්නවා. අපි දෙන්නට දෙන්න ඉන්නවා. රයිට් අන්නේ කියන දේ තමයි මෙතනින් මේ අවසානයේදී කියන්න උත්සාහ කරන්නේ. රයිට් එතකොට මෙන්න මේක තමයි ඕවර්ऑල් මේ පොයම් එකෙන් සජෙස්ට් කරන ඔය ආදරය කියන ඒ concept එක නැත්නම් ආදරයේ තියෙන power එක. එහෙම නැත්නම් power of love කියන idea එක. right? so මෙන්න මේක තමයි එතකොට අර හැම බැරි එකක් අවසානයේදීම අපේ ස්පීකර් මේ ආදරවන්තයා ඒ වින් කරන එයාගේ achievement එක නැත්නම් එයාගේ ජයග්‍රහණ. right? ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියන එක එයා පෙන්නුවේ මෙන්න මේ විදියට. right? so this is the end of the poem. right? poem එක තේරුණා. poem එක තේරුණා. right? තවත් ස්පෙෂල් දෙයක් තියෙනවා මේ poem එකත් එක්ක තියෙන ඔය hidden background එක ගැන මට කියන්න. poem එක තේරුණාද කියන්නේ? මුල ටික කන්ෆියුස් වගේ නම් ටිකක් බලන්න. ආයෙත් රෙකෝඩින් එක බලන්න. එතනදී ඔය අර ඕවර්ऑල් කියන්නේ මේ ස්පීකර්ට තිබුණ චැලෙන්ජ් එක. අර පරිසරය වෙනස් වෙනවා. මුහුද එක පැත්තකින් බැරි එකක් වෙනවා. සමහරට මුහුදේ හුලං එනවා වෙන්න පුළුවන්. අර හඳ අඳුරු වෙලා තියෙනවා.
right? ඒ නිසා තමයි අර ගොඩාක් එයාට පේන්නේ නැහැ ඉස්සරහට යන්න සමහරට ලයිට් එකක් නොතිබුණා වෙන්නත් පුළුවන්. Yes, clear, right. Okay, I think that all have gained a kind of idea regarding the poem. Right. හරි. මම හිතනවා poem එක තේරෙන්නේ නැති ආයෙත් අපි යනවා ඊළඟ කොටස බලන්න. එතනදී මම ඔයාලට ඔයාලා කිව්ව ස්පෙෂල් ඩේ ගැන කියනවා මේ poem එකට අදාළව. right. right. මෙන්න ඉන්නවා ළමයි අපේ poem එක ලියන රොබර්ට් බ්‍රවුනින් ඒ වගේ මෙයාගේ wife එලිසබෙත් බැරට් බ්‍රෝනින් ඉන්නවා. එතකොට ඔයාලට මොකද්ද දැන් මේ poem එකත් එක්ක අපි ඩිස්කස් කරපු මේ poem එකත් එක්ක මේ කපල් එක ගැන මොනවද හිතෙන්නේ ඔයාලා? ආ මේ poem එක කාටද ඇත්තටම මේ නමක් කියන්නේ නැතුව මේ රොබර්ට් බ්‍රවුනින් ලියන්නේ? කියන්න බලන්න. sorry. මොකද්ද හිතෙන්නේ? ඇයි මම මේ පිච් එක මෙතනට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ? මේ poem එකත් එක්ක මොන වගේ අයිඩියා එකක්ද ඔයාලට මේ දෙන්න ගැන හිතෙන්නේ? මේ ඉන්නේ රොබර්ට් බ්‍රවුනින් තරුණ කාලේ. අර ඉස්සලම මම ඔයාලට පෙන්නේ යා කියන්නේ ඕල්ඩ් ඇඩල්ට් ඒජ් එක. මේ ඉන්නේ දෙන්න මැරි කරන්න කලින් හෝ මැරි කරාට පස්සේ මොනම කාලේ. right. හරි. එතකොට මෙතනින් සරලවම දෙන්න තියෙන උත්තරේ තමයි මේ poem එක. මේ meeting at night මේ රාත්‍රී හමු වීම. ඉතින් මේ poem එක ලියන්නේ වෙන කාටවත් නෙමෙයි මේ රොබර්ට් මේක ලියන්නේ ළමයි මේ එලිසබෙත් බැරට් කියන යාගේ ආදරවන්තියට. right මේ poem එක ලියන අර නමක් නොකියන ඔමිනිසන්ට් view එකකින් ලියන මේ මිනිස්සයා ඇත්තටම කවුද ළමයි? ඊ වෙන කවුරුවත් නෙමෙයි යා තමයි රොබර්ට් බ්‍රවුනින්. right මේ කතාවේ ඇත්තම අයිතිකාරය. හැබැයි එයා කිසිම වෙලාවක මේ poem එක ලියනකොට එයාගේ නම ගම මෙන්ෂන් කරනවද? මම රොබර්ට් බ්‍රවුනින් කියලා කිව්වද කොහෙවත්? නැහැ. අන්න ඒකයි අපි අර point of view එක first person omniscient කියලා ඉස්සෙල්ලා මම ඔයාලත් එක්ක කිව්වේ. නමක් ගමක් කියන්නේ නැහැ. ස්පීකර් කෙනෙක් එතනට දාලා තියෙනවා. හැබැයි මේකේ hidden background එක ගත්තම ඇත්තටම මේ poem එකේ ලියන්නේ කාගේ experience එකද? මෙන්න මේ poem එකේ අයිතිකාරයා රොබර්ට් බ්‍රෝනින්ගේ සහ එයාගේ ආදරවන්තියෝ එලිසබෙත් බැරට් බ්‍රෝනින්ගේ experience එක ගැන තමයි මෙතනද ලියන්නේ. right ඒ වගේම තමයි ළමයි මේ දෙන්නගේ ආදර කතාව. දැන් මේක පටන් ගන්නකොට මේක තමයි ඇත්තම කතාව. historical background එක right. මේක poem එකේදී කියන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා මේක මතක තියාගෙන හදිසියවත් presentation එකක් කරන්න આવොත් හොඳට කරන්න. හරි. එතකොට මෙතනදී මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නකොට මේ එලිසබෙත් බැරට්ගේ තාත්තා තමයි එයා බැරට් තමයි මේ එලිසබෙත්ගේ මෙයාගේ තාත්තා. එතකොට මේ තාත්තා මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ. රයිට්? එයා ගොඩක් විරුද්ධ වෙනවා මේ දෙන්නගේ සම්බන්ධයට. හැබැයි මෙයාලා දෙන්න ඒ තාත්තාගේ අර විරුද්ධත්වයේ මැද මොකද්ද කරන්නේ? එයාලා දෙන්න අවසානයේදී ආදරය කරනවා, අවසානයේදී විවාහ වෙනවා. ඒ වගේම මේ එලිසබෙත් බැරට් බ්‍රෝනින් කියන්නේ ළමයි මේ ලෝකේ හිටිය දක්ෂ ලේඛිකාවක්. රයිට්? එයාත් ඕත කෙනෙක්. එයා ඒ ලේඛිකාවක් වෙන්නේ නැත්නම් එයා රයිටර් කෙනෙක් වෙන්නේ මේ දෙන්න මැරි කරාට පස්සේ ඊට කලිනුත් මේ දෙන්න ඔය කියන්නේ මැසේජස් ෂෙයා කරගෙන තියෙනවා. ඒකයි අර අතනදී අර ඒ හම්බ වෙන එකම ගැන ඒක රොමැන්ටිකලි කියන්නේ. රයිට්? එතකොට එයා රයිටර් කෙනෙක් විදියට මේ නෝනා මෙයාගේ නෝනා ෆේමස් වෙන්නේ මේ මැරි කළාට පස්සේ රොබර්ට්. රයිට්? ඒ වගේම මේ සම්බන්ධය දැන් ඔය මම කිව්වනේ දැන් මේ සම්බන්ධෙට මෙයාලා දෙන්නගේ සම්බන්ධෙට තාත්තා විරුද්ධ වෙනවා කියන එක. ඒ විරුද්ධ වෙන දේ ඔය එලිසබෙත් බැරට් එයාගේ poem collection එකක් තියෙනවා. මේකත් famous poem collection එකක්. ඒකේ නම Dread and Drone. right මේ Dread and Drone කියන ඔය poem collection එකේ තමා මේ directlyම ඔය එලිසබෙත් මේ තාත්තා ගැන කියන්නේ. right එයාලගේ තාත්තා ගොඩක් විරුද්ධ වුණා මේ සම්බන්ධෙට. ඉතින් අවසානයේදී කොහොම හරි ඒ දෙන්න ඒ විරුද්ධතාවය සලකන්නේ නැතුව අවසානයේ අපි මැරි කළා. අපි සතුටින් ජීවත් වුණා කියන කාරණේ යා ඔය Dread and Drone කියන ඔය poem collection එකේදී එක තැනක mention කරනවා. right ඒක අමතර කරුණක් විදියට මතක තියාගන්න. හරි? ඒ දේවල් මේ poem එකේදී highlight කරන්නේ නැහැ කිසිම තැනක. මේ ආදර කතාව මොකද්ද? එතකොට මේ අපිට කියන්නේ මෙයාලගේ ආදර කතාව කියලා. ඒ කිසිම දෙයක් highlight කරන්නේ නැහැ. අර ස්පීකර් කෙනෙක් විදියට face කරපු ඒ challenges මොනවද කියන කාරණේ තමයි highlight කරන්නේ. ඒ නිසා ඔයාලට එකතු කරනවා නම් ලස්සන අදහසක් විදියට මේක අවසානයේදී අපිට overall ආන්සිකක් ලියනකොට අවසානයේදී කියන්න පුළුවන් මේ හැම දෙයක්ම එකතු කරලා මේ කාගේ එක්ස්පීරියන්ස් එකද කිව්වේ කියන කාරණේ මේ රොබර්ට් බ්‍රෝනින්ගේ සහ එලිසබෙත් බැරට්ගේ මේ ආදර කතාව ගැන තමයි ඔමිනිසන්ට් පොයින්ට් ඔෆ් view එකක් යූස් කරලා අවසානයේදී කිව්වේ කියලා ලස්සනට ඒක ක්‍රියේටිව් ආන්ස් එකක් අපිට ලියන්න පුළුවන් මේ poem එක ගැන ගිය සැරේත් මම හිතන්නේ අහලා තිබුණා මේ සැරේත් සමහර විට එන්න පුළුවන්
අංශ එකක් ලියන්න එන්න පුළුවන්. poems වලට මම හිතන්නේ 8ක් තියෙනවා. එතකොට ඒ 8න් 4ක් හෝ 5ක් තමයි එන්නේ. right? ඒ නිසා poems කීයද? ඒ poems හැම එකකටම ලෑස්තිලා ඉන්න. right? ලෑස්තිලා ඉන්න මම උපරිම මම කියන්නේ poems 5ක්වත් බලාගෙන යන්න වෙනවා exam එකට යනකොට. ඒ නිසා දැන් මේ idea එක තියාගන්න. right? දැන් මේ idea එක තියාගන්න. poems 5ක්වත් ලියනවා කියන idea එකේ ඉන්න. right? ඒක තමයි කරන්න තියෙන දේ. ඒ එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ ගන්න එහෙම ළමයි. ඒ ප්ලස් එකක්, ඒ පාස් එකක් ගන්න ඒ වගේ හැම දෙයකටම රෙඩි වෙලා යන ළමයි. නිසා ඔයාලට කරන්න පුළුවන්. ඒ දෙක කරන්න ඕන තරම් කල් තියෙනවා. මම කිව්වේ අයිඩියා එකක් විතරයි. මේක සමහරවිට මම අර අවසාන මොහොතේ ඔයාලගේ කලින් හිටිය සීනියර්ස්ලට කියලා තියෙන්නේ. මේක අවසාන මොහොතේ තමයි කියන්නේ. හැබැයි දැන් ඔයාලට මම මේක කලින්ම මතක් කරනවා. මම දන්නේ ඉතින් මේ රෙකෝඩින් එක ඉවර වෙනකම් බලන අයත් ඉන්නව නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අයට මම ආයි කියන්නේ නැහැ රෙකෝඩින් එක බලන්න ඕනි ඉවර වෙනකම්. ඒ නිසා මේ අයිඩියා එක තියාගන්න අඩුම තරමේ මම පොයම්ස් 5ක්වත් බලාගෙන යන්න ඕන හරියට ලියනවා නම් කියන්නේ. රයිට් එකක් බලාගෙන ගිහිල්ලා ලියන්න බෑ. රයිට් එකක් බලාගෙන ඔයා බලාගෙන යන පේපර් එකේ ආවේ නැත්තම් ලකුණු නැති වෙනවා. රයිට් හරි. මම හිතනවා පොයම් එක ක්ලියර්ලි තේරෙන්නේ නැති අවසානයේදී කවුරු ගැනද කිව්වේ මොන වගේ ස්ටෝරි එකක් ගැනද කිව්වේ කියන මේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්සිඩන්ට් එකක් තේරෙන්නේ නැති. රයිට් මම ඊට පස්සේ යනවා ඊළඟට මේ ලිටරචර් ඩිවයිසස් ටික කතා කරන්න. අපි ඊට පස්සේ ඉක්මනට මේ සෙෂන් එක ඉවර කරනවා. රයිට්. ඉස්සලම themes. හරි. themes විදියට power of love, power of nature or fire and passion. right ළමයි themes විදියට මම themes තුනක් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. අඩුම තරමේ දෙකක්වත් මතක තියාගන්න බලන්න. පළවෙනි එක තමයි power of love. එහෙම නැත්නම් අර මෙතනින් කියන්නේ අර challenges ගොඩාක් මැද්දේ ඇවිල්ලා ස්පීකර් අවසානයේදී එයාගේ මේ ආදර කතාව ජයග්‍රහණය කරනවා. ඒ දෙන්න ඒ හදවත් දෙක එකට එකතු වුණා කියලා කියනවා. right? ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක තමයි ආදරේ තියෙන මේ බලය. power of love මොනතරම් challenges ආවත් එයාලා දෙන්න හම්බ වෙනවා. එයාලා ආදරය කරනවා. right? ඒක ගැන අපිට මේකේ overall simply idea එකක් දෙනවා. ඒ නිසා theme එකක් විදියට power of love suggest කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි power of nature. ඒ කියන්නේ ළමයි අර nature එකෙන් මොන වගේ influence එකක් තිබුණා. nature එක කියන්නේ පරිසරය වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. right? ඒවා ඔක්කොම අර external දේවල්නේ. එතකොට මේ මොන වගේ බලපෑමක් තිබුණත් මොන වගේ බැරියර්ස් ආවත් අවසානයේදී මොනවද කරන්නේ? එයාලා අර තාත්තට මාට්ටු වෙන්නෙත් නැහැ. එයාලා ඉන්න තැනට තාත්තා එන්නෙත් නැහැ. එයාලට අහු වෙන්නෙත් නැහැ. තාත්තට අහු වෙන්නෙත් නැහැ. ඉතින් ඒ දෙන්න ලස්සනට ආදරය කරනවා. right? මෙන්න මේ දෙන්නට අර nature එකෙන් ඒ කියන්නේ අර සබාදහමින් ආශිර්වාද කරනවා කියන්නේ. අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි power of nature කියන්නේ. එයාලට ආදරය කරන්න මොන බාධාවක් ආවත් එයාලා ඒක සක්සස් කරගන්න. right? ඒ නිසා ඒකත් අපිට power of nature කියන එකත් theme එකක් විදිහට consider කරන්න පුළුවන්. right? ඒ වගේම අවසාන එක තමයි fire and passion. ඒ කියන්නේ මේ රාගය සහ ආශාව කියන අයිඩියා එක. right? එතකොට මේ poem එකේ overall ඔය මැද්දි central part වලදී අපිට බලන්න පුළුවන් සහ අවසානයේ romantically යාලගේ feelings desires එයාලා ෂෙයා කරගන්නේ කොහොමද කියන එකට දොරට තට්ටු කරනකොට wax match එක නැත්තම් මේ scratch කරනවා ගිනි කූරක් මේව කරනවා ඊට පස්සේ ලාම්පුවක් පත්තු කරනවා right එතනිමුත් මේ passion එක නැත්තම් ඒ රාගය ගැන එයාලගේ හැඟීම් ගැන කියනවා ඒ වගේම අර අවසානයේදී දෙන්න හිමින් කතා කරනවා ආදරය කරනවා සතුට දුක මේ හැමදේම මොනවද ළමයි මේ හැමදේම ආදරේ ඒ නිසා ඒ passion fire and passion කියන එකත් එතනදී consider කරන්න පුළුවන් suitable theme එකක් විදිහට. ඒ නිසා මම recommend කරන්නේ මේ power of love and power of nature කියන දෙක පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම ATIs වලදී ඔයාලට lecturer madam හෝ සර් සමහර විට suitable theme එකක් suggest කරන්න පුළුවන්. ඒ වගේම suggest කරනවා කියන්නේ නැත්තම් ඔයාලා අහන්න fiction කරන්න මේකට මේ වගේ theme එකක් අපිට suggest කරන්න පුළුවන්ද කියලා idea එකක් අහලා දැනගන්න. එහෙම වෙනම මේ වගේ එකක් කියන්න පුළුවන් මේ වගේ සේම් ලියන තීම් එකක් කියන්න පුළුවන් එහෙම කියනවනේ ඒක highlight කරගන්න. අන්න ඒක තමයි ඔයාලා කරන්න ඕන ලිටරචර් කියන්නේ මේ වගේ සබ්ජෙක්ට් එකක් නිසා. right? හරි. එතකොට normal ඔය කිව්ව power of love and power of nature කියන එක. power of love කියන එක මතක තියාගෙන ඉන්න තීම් එකක් විදියට. right? ඒ වගේම මේ දැන් normally exam එකේදී මේ වගේ වෙනත් suitable තීම් එකක් අහන්න පුළුවන්. හරි? ඒ නිසා overall දැන් අපි poem එකේදී දන්නවනේ මොකක්ද උනේ කියන කාරණේ. ඒ නිසා අර ෆික්ෂන් එක මොකක් ඇහුවත් එතනදී අර අපේ තියෙන අයිඩියා එකත් එක්ක ඒ ඕවරෝල් ඒ කතන්දරේ ලියන්න තියෙන්නේ. කතන්දරේ කියන්නේ මේ කතන්දරේ ලියනවා කියන එක නෙවෙයි. මෙන්න මෙහෙම ආව, මෙන්න මෙහෙම ආව, මෙන්න මෙතනින් ඉවරුණා, මෙයාලා ආදරය කරා. එහෙම ලියන්න බෑ. කතාව කියනා වගේ ලියන්න බෑ. අනික අර ගයිඩ් බුක් එකේ මම මේ සමරි එකක් දාලා තියෙනවා. ඔයාලට ආන්සර් එකක් එම නෙවෙයි. ඊවට ආන්සර්ස් කියන්නේ නැහැ.
right කතාව එක දිගට ලිව්වා කියලාවත් මේ poem එකේ මේ හැම line එකක්ම මතක තියාගෙන හිටිය කියලාවත් ඒව කරන්න බෑ. ඔයාලා ටෙක්නික්ස් එක ඒ ඉන්සිඩන්ට් ටික ෆික්ෂන් එකට රිලේට් වෙන්න ඒක ජස්ටිෆයි කරන්න ඕන. right අපි එහෙම ලියමු ඉස්සරහට. ඒ ගැන worry වෙන්න එපා. right ඒ නිසා මතක තියාගන්න ওই themes දෙකක් විතර මතක තියාගන්න. language එක ඊට පස්සේ simple language එකක් විදිහට මෙතනදී consider කරන්න පුළුවන්. ඒ වගේම point of view එක මම කිව්වා first person omniscient එකක් කියලා. එතකොට මෙතනින් මේ කියලා තියෙන first person omniscient point of view is when a story is told from the first person perspective by a narrator who has omniscient or a all knowing knowledge. right මේ කියන්නේ තමයි අර ඉස්සලා කිව්වා වගේම first person omniscient එකක් use කරනවා මේ poem එක රොබර්ට් ලියන්න. right එතකොට මේ bracket එක ඇතුලේ දාලා තියෙනවා මතක තියාගන්න ඕනේ නැහැ. idea එකක් මේ idea එකක් ගන්න විතරයි මම ඒක කියලා තියෙන්නේ. ඒ නිසා point of view එක omniscient කියන එක highlight කරගන්න මතක තියාගන්න. hari tone එක peaceful and jubilant tone or else we can say it is a romantic tone right tone එක ගැන කතා කරන්නේ දැන් මේ poem එකේ කොහේ හරි අඬනවද මෝරින් tone එකක් තියෙනවද අඬන්නේ නැහැනේ කවුරුවත් ඒ වගේම hina වෙනවා okay but මේක මොන වගේද නිකන් මේක කියවනකොට මොන වගේ feeling එකක්ද දැනෙන්නේ මොන වගේ දෙයක්ද tone එකක් විදිහට අපිට ගන්න පුළුවන් peaceful and jubilant or else romantic ඒ කියන්නේ ඕවරෝල් මේ පොයම් එක ඇතුලේ හැම වචනයක්ම ගොඩාක් රොමැන්ටික් විදිහට අපිට ෆීල් වෙනවා. රොමැන්ටික් ටෝන් එකක් තියෙනවා. කියලා අපිට කියන්න පුළුවන්. right peaceful and jubilant tone කියලා කියන්න පුළුවන්. නැත්නම් romantic tone එකක් කියලා උනත් consider කරන්න පුළුවන්. right ඒක කැමති විදිහට මතක තියාගන්න. හරි. ඊට පස්සේ assonance දෙකක් දීලා තිනවා each and each. මෙන්න highlight කරලා තියෙනවා. හරි. each and each. each and each. double sound consonant repeat වෙනවා. ඒ නිසා sorry vowel repeat වෙනවා. එතකොට මොකද්ද? අකුරු දෙක repeat වෙන නිසා ඒක assonance කියලා අපි identify කරගන්න. right? ඒ වගේම alliterations sharp scratch sh repeat වෙනවා. s අකුරු දෙක repeat වෙලා තියෙනවා. ඒ වගේම pushing pro per repeat වෙලා තියෙනවා. per කියන p අකුරු දෙක repeat වෙනවා. repeat sound එක repeat වෙනවා. letter එක වගේම ඒ නිසා ඒ technique එක මොකද්ද කියන්නේ? alliterations කියන ටෙක්නික් එක විදිහට අපි කන්සිඩර් කරනවා. නිසා මෙන්න මේවා තමයි මතක තියාගන්න ඕනේ. පොයම් එක දැක්ක ගමන් දැනගන්න ඕනේ. මෙතන මේ වගේ එකක් තියෙනව නේද? ඒ නිසා මේක assonance කියන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඒක රිපීට් කරලා බලන්න ඕනේ. ප්‍රොනවුන්ස් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහට තියෙන පොයම්ස් බලන්න highlight කරලා. කරන්න කලින් බලන්න. මෙතන මොනවද තියෙන ටෙක්නික්ස්? මොනවද මට මේකට දාන්න පුළුවන් themes මොනවද? එහෙම කරන ළමයි ඉන්නවා. නිසා කරන්න හැමෝටම කරන්න පුළුවන්. හරි? නිසා දැනට يعني ඉස්සරහට තියෙන දේවල් හොයාගෙන ඉඳලා ඒක මගෙන් උනත් ෆික්ෂන් කරලා අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට alliterations මේ විදිහට මේවා මතක තියාගන්න මේ වචන මේවා මතක තියාගන්න ඕනේ. sharp scratch pushing pro alliterations විදිහට මේ poem එකේ තියෙනවා කියන එක ඕවා මතක තියාගන්න වෙනවා. ඒ වගේ visual imagery the grey sea and the long black land. here මෙන්න මෙතනදී දැන් මේවා කියනකොට ළමයි මේ අඳුරු මුහුද හඳ අඩවන් සඳ මෙන්න මේකත් yellow half moon large and low ඒ වගේම star little waves that leap මේ රළ පහරවල් ඉදිරියට ගමන් කරනවා මේවා කියනකොට දැන් මේ ඔටෝමැටිකලි ඔයාලගේ visually create වෙනවා එක එක images right ඒවට අපි කියනවා visual images ඒ නිසා මේ මම එකක් විතරයි දීලා තියෙන්නේ the grey sea and the long black land හරි එකයි මම දීලා තියෙන්නේ දැන් ඔය වගේ මෙන්න මෙතනින් ගන්න පුළුවන් blue spurt of light and match කියන එක ගන්න පුළුවන් ඒකත් විෂුවලි ගන්න පුළුවන් වෙන්න නිල් දැල්ලක් එක්ක ලාම්පු එළිය පත් වෙනවා. එතකොට ඔයාලට ඉමේජ් එකක් ඔටෝමැටිකලි ක්‍රියේට් වෙනවනේ. ඒ නිසා එහෙම බලන්න. සූටබල් වෙන ඩිවයිසස් කියන්නේ විෂුවල් ඉමේජරිස් මොනවද කියන එක බලලා තව සූටබල් දෙකක් තුනක් විතර මතක තියාගන්න. right? මම එකයි මෙතන දීලා තියෙන්නේ. හරි? ඊට පස්සේ symbols lighted match symbolizes passion and romance. ඔන්න අර කිව්ව කතන්දරේ සිම්බල් එකක් විදිහට අපිට මේ poem එකෙන් හම්බ වෙනවා මේ lighted match එක. ඔයාලට මතක ඇති එක. එතකොට මේ නිල් පාට එලියක් තියෙන මේ lighted match එකේ මොකද්ද සිම්බලිකලි කිව්වේ? passion and romance ඒ කියන්නේ ආදරය සහ රාගය කියන අයිඩියා එක. ඉතින් අර යාළගේ හැඟීම් ගැන කියන්න උත්සාහ කරන ඔන්න ඔය නිල් පාට දැල්ලක් තියෙන ඔය ලාම්පුව හරහා. right? ඒ වගේ onomatopoeia. tap at the pane. tap right මේ onomatopoeia දෙකක් මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. මේ දෙකක් මතක තියාගන්න. tap at the pane කියන phrase එක tap කියන එක තමයි මේ word එක onomatopoeia. ඒ වගේම scratch right? tap කියන word එකකින් මොකද්ද suggest කරන්නේ එතන? එතන මොකද්ද මේ sound එක imitate වෙන්නේ? tap means මොකද්ද? අර knock වගේ තමයි. දොරට තට්ටු කරනවා කියන අදහසම තමයි ඔය tap tap කියන කිනුත් pronounce කරනකොට ඒ sound එක follow කරන්නේ ඒ meaning එක. right?
sound එක automatically meaning එකත් follow කරනවා. tap tap means දුරට තට්ටු කරනවා කියන අදහස. ඒ වගේම scratch කිව්වේ මොකක්ද? scratch means scratch. මෙතනින් කියනවා මේ ඒ sound එකේදී හරියටම එන්නේ නැහැ. හැබැයි ඉතින් කියන්නේ රියාලි යන idea එකක් තියෙනවා. scratch means ගිනි කූරක් අපි පත්තු කරනකොට අර switch කරන්නේ ළමයි. අන්න ඒ සද්දෙට තමයි ඔය ස්ක්‍රැච් කියලා කියන්නේ. හරි? අන්න ඒක තමයි උතනින් ඔය රිෆර් වෙන්නේ. නිසා ඔය ඔනමැටෆියාස් දෙකක් විදිහට tap at the pain scratch කියන එකත් මතක තියාගන්න. right? ඒකට තව ඔයාලට devices හම්බ වෙන්න පුළුවන් මේක ඩිස්කස් කරලා තියෙන්න පුළුවන් ඩිස්කස් කරලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොයන්න self study is it should be essential if you want to improve especially the literature subject. right? ඕවරෝල් ගත්තම ඒ self study එක තමයි ඔයාලගේ higher education එක තීරණය කරන්නේ. ඔයාලට මෙහෙම ඇඟිල්ලෙන් එන මෙන්න මේක කියලා දෙන්නේ නැහැ කිසිම කෙනෙක්. right? ඔයාලා විශ්වවිද්‍යාලයට ගියත් ඒ දෙයම තමයි. self study එක තියෙන්න ඕනේ 75%ක් self study. මම නම් කියන්නේ 90%ක් self study අනිත් එක තමයි lectures වලින් ගන්න තියෙන්නේ. right? තමන් හම්බ කරන විදිහට තමයි තමන් මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵලය ගන්න. right? ඔයාලට දෙන්න ඕන හැම උපදෙසක්ම දෙනවා. ඉතින් ඒ නිසා මේ ඔයාලා ඉතිරි දේ මොකද්ද කරන්න ඕනේ? ඔයාලා self study කරන්න ඕනේ. improve කරගන්න ඕන හැම subject එකක්ම. right? ඒක තමයි වෙන්න ඕන දේ. This is how the higher education is created. right? ඒක කැම්පස් එකට ගියත් ඔයාලා ඉන්නේ තේ විශ්වවිද්‍යාල මට්ටමේ පොඩි කොටසක් අඩුයි. NUQ 6. දැනට ඉන්නේ ඔයාලා NUQ 5 කියන level එකේ. ඒ කියන්නේ නෑ. ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් කියන level එකේ ඔයාලා දැනට ඉන්නේ. ඔයාලා second year එකට යනකොට it is change as the higher national diploma. right? පළවෙනි අවුරුද්ද ඩිප්ලෝමා level. දෙවෙනි අවුරුද්දට යනකොට තමයි ඔයාලා higher national students, higher national diploma students ලා විදියට ඔයාලා උසස් වීම් ලබන්නේ. right? හරි. ඒ නිසා මේ ටික මතක තියාගන්න. මේ ටික ඕන්න රෙකෝඩින් එක බලලා ලියාගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මම දැන් අර PDF දෙකක් දාලා තියෙනවා. ඒක ඕනනම් Google Drive එකේ link එක document link එකකින් ගිහලා ඒක download කරගන්න. ඒ ඕන document එතන download කරගන්න. මම papers දෙකක් past papers තුනක් මම හිතන්නේ තියෙන්න ඕන ඔයාලට. එතකොට ඒ තුනත් මම upload කරලා announce එකක් දාන්නම්. එතකොට එතන link එකට ගියා ඒ Google Drive එකෙන් download කරගත්තා. ඒවා print දානවද, ලියනවද නැද්ද? ඒක ඔයාලගේ වැඩක්. right? අනිවාර්යෙන් මේ දේ හරියට කරන්න. හරියට කරොත් ඒ රිසල්ට් හරියට ගන්න පුළුවන්. right? එනිසා ගයිඩ් බුක් එකක් දාලා තියෙනවා. ගයිඩ් බුක් එක නැති අය ඩවුන්ලෝඩ් ඩොකියුමන්ට් ලින්ක් එක ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා මේ දුන්න ලිටරචර් ඩිවයිසස් මම පොයෙන් දෙකකට දීලා තිනවා. සිල්වර් එකට සහ මේකට මම ඉස්සරහට දානවා. හරි? ඒක දැම්මට පස්සේ ඒවා මෙන්ෂන් කරගන්න. ඔයාලත් ලිටරචර් ඩිවයිසස් තව මේ වගේ තියෙනවා හොයන්න. අලුත් දේවල් තියෙනවා හම්බ වෙයි. මම කියන දේ විතරක් නෙවෙයි ඔයාලට ATIs වල කියන දේවල් ඒ හැමදේම ගන්න තවත් ගන්න තියෙන දේවල් self study කරලා ගන්න තියෙන මේ හැමදේම හොයලා ඒ suitable විදිහට ඒවා මෙන්ෂන් කරගන්න. මම ගයිඩ් බුක් එකේ වෙනම දාලා තිනවා ලිටරචර් ඩිවයිසස් ලියන්න. ඒක කැමති විදිහට මෙන්ෂන් කරගන්න. හැබැයි මේ කතා කරන මෙන්න මේ දේවල් මතක තියාගන්න ඕන ඔයාලා ආන්සර් එකක් ලියන්න. right? හරි. අදට මම මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක අපි ඉක්මනින් හම්බ වෙනවා. ඊළඟ පොයිම් එකෙන් මීට් වෙනවා. එතකොට ළමයි ආයෙත් මම ක්ලාස් එක ඔක්තෝබර් 26 ඉඳලා තමයි දිගට පටන් ගන්නේ. right? සතියක දෙකක වගේ නිවාඩුවක් ගන්නවා. ඒ නිසා මේ එතන ඉඳලා දිගටම සෙෂන්ස් ටික යනවා. right? දිගටම සෙෂන්ස් ටික යනවා. ආයෙ නවතින්නේ නැහැ. එක්සෑම් යනකම් මේ සෙෂන් ටික ඉක්මනට කවර් කරනවා. ඒ නිසා මේ විදිහටම පාස් මේ ජොයින් වෙන්න. සමහරලාට වීකෙන්ඩ් වැටෙන්න පුළුවන්, වීක් ඩේස් වැටෙන්න පුළුවන්. වීකෙන්ඩ් ගොඩක් වෙලාවට බිසි වෙන්නේ ඔයාලගේ සීනියර්ස්ලත් එක්ක. right? ඒ නිසා මේ එයාලගේ largely මේ පාර්ට් කතා කරන් තියෙන නිසා ඒක වෙලා යනවා. right? ඒ නිසා මේ බලමු මම උපරිම වීකෙන්ඩ් ගන්න try කරන්න. මොනවා හරි ගැටලු තිබුණොත් ඒක මැසේජ් එකක් දාන්න. නිසා ඔය print දාගන්න ඒවා ටිකේ document දාලා තියෙනවා. මිස් වෙච්ච අය ගිහිල්ලා link එකෙන් ගිහිල්ලා ඒක download කරගන්න. right? ඒ නිසා නොවැම්බර් මුල ඉඳලා දිගටම session එක නොනවත්වාම අරගෙන යනවා. right? ඒ නිසා තාමත් ඔයාලගේ යාළුවෝ කවුරුත් සම්බන්ධ වෙලා නැත්තම් එයාලා හැමෝම group එකට එකතු කරගන්න. එයාලටත් ওই link ටික share කරන්න මේ මම මේක හැම වෙලාවෙම මේක again and again send කරනකොට සමහර අයට ඒක හරි worry. ඒ නිසා මේ notification එක mute කරන්න කියන්නේ නැහැ. but පුළුවන් අය ඔය රෙකෝඩින් දැන් මම අද අප්ලෝඩ් කරාම ඒක group එකේ නැති හෝ අලුතෙන් join වෙන අයට යාළුවට send කරලා තියන්න. right? හරි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොනවා හරි ගැටලු තිබුණොත් sessions වලට අදාළව ඒකත් මට ඉන්ෆෝම් කරන්න. එතකොට ඔයාලගේ language and mind කියන එක මම හිතනවා දැන් පටන් ගන්න තියෙනවා. language and mind නේද?
language and sorry, language and society නේද? first year first semester. language and society sorry. language and society නේද ළමයි? language and mind. හා? සිව්වන්දි? society sir. එතකොට මේ society එකටත් යෝන දේවල් ටික මම දෙනවා. 3 sessions දෙකක් තුනක් දාලා එකම කියලා දෙනවා. ඒක ඒ හැම දෙයක්ම කරන්නේ නොවැම්බර් මාසේ ඉඳලා. right? ඒ නිසා be patient. ඉවසලා ඉන්න. එතනද දෙන්න ඕන දේවල් මොනවද කියන එකත් මම හිතනවා අමතර සපෝට් එකක් විදිහට දෙන්න. right? හරි. ඒ ටික තමයි කියන්නේ. right. අපි ආයෙත් අලුතින් දවසක හම්බ වෙනවා. So thank you so much for your valuable participation until the end of the session. So මහන්සියලා වැඩ කරන්නේ දින වැඩ දිනපතා ඒක ඉවර කරගන්න. එතකොට ලේසි එක්සෑම් යනකොට සපෝ වෙන්න ඕනේ නැහැ. grammar, language and society, literature ඔය සබ්ජෙක්ට් තුන ප්‍රයොරිටි එක දෙන්න. වැඩියෙන් බලන්න. listening එක මම ඉන්ෆෝම් කරන්න. listening ඔයාලා ඔය listening skill එක හදාගන්න. දැන් මම මෙහෙම කියන්න මේක අවසාන මොහොතේ නෙවෙයි මේකත් හොඳට අහගන්න. හැබැයි මේක කරන්නේ නැහැ ගොඩක් අය. right? listening improve කරගන්න ඕන නම් කරන්න තියෙන එකම දේ මම ඔයාලට link එකක් දාන්නම් British Council ලගේ. ඒ link ටිකක් follow කරලා ඒකේ A1 කියලා part එකක් තියෙනවා. ඒ A1 එකේ තියෙන listening ටික practice කරන්න හැමදාම. right? ඒ වගේම අනිත් කාරණේ තමයි තේරුණත් right okay you all welcome. තේරුණත් නැති වෙන්න පුළුවන් නිවුස් අහන්න පටන් ගන්න. නිවුස් අහනවා කියන්නේ සිංහල නිවුස් අහනවා කියන එක නෙවෙයි, තමිල් හෝ ඇරබික් නිවුස් අහනවා කියන එක නෙවෙයි. ඔයාලා මොකද්ද කරන්න ඕනේ? අද දෙරණ තියෙනවා. ඒ වගේ මට මේ රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි රෙකමන්ඩ් කරන channel ටික. අද දෙරණ නැත්තම් prime time news. සිරස. ඒක තමයි අද දෙරණට වඩා prime time news සිරස. මම හිතන්නේ 9ට ඉංග්‍රීසි නිවුස් යනවා. ඒ නිසා දවසට විනාඩි 5ක් අඩුම තරම විනාඩි 10ක් හරි අරගෙන ඉංග්‍රීසි නිවුස් අහන්න. ඉස්සලම් ෆලෝ කරන්න එපා අල් ජසීරා, එතකොට BBC ඒ වගේ කම්ප්ලෙක්ස් ඒවා සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකන් ඉංග්‍රීසි කියන්නේ ශ්‍රී ලංකන් නිවුස් ඔයාලට ඒවා ෆැමිලියනේ. දැන් ওই දේශපාලන කතා පොලිටික්ස් වෙන්න පුළුවන්. මේ දවස්වල කතා කරන දේවල් ඒ හැම දෙයක්ම අර ඉමේජස් එක්ක හරි අඩුම තරමේ ෆැමිලිය වෙනවනේ. නිතරින් මොකක් හරි කියනවා වගේ එකක් දැනෙන්න පුළුවන්. හැබැයි මුලදී ඒවා තේරෙන්නේ නැහැ. හැබැයි ඒක කාලයක් යනකොට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට ඒක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙනවා. right? ඒ නිසා එකපාර සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්. ඒ මාස 3ක් විතර යනකොට ඔයාලා එක්සෑම් ලඟ වෙනකොට ඔයාලට යම් කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් ලැබිලා තියෙනවා. එහෙම එක දිගටම කරනවා නම් ඒ දේ කරගන්න කෙනා හරියට ඒ වැඩේ කරගන්න. right? ඒ නිසා මේ ඒක දිගටම කරනවා නම් ඔය listening skill කියන එක ඒක ඩවුට් එකක් වෙන්නේ නැහැ. right? ඒ නිසා පුරුදු වෙන්න. ඔයාලා listening එක improve වෙන තරමට තමයි as the same way ඔයාලගේ speaking part එක improve කරගන්න පුළුවන්. ඔයාලා ඇහෙන තරමට තමයි ඔයාලට කතා කරන්න automatically පුළුවන් වෙන්නේ. ඒක මම කියන දෙයක් නෙවෙයි. ඒක තමයි language acquisitions වල තියෙන right language and society right. හරි. ඒ language and society එකට බලන්න මම ඒ කියන්නේ වෙලාවත් එක්ක මම බලන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් කියලා. නිසා listening improve කරගන්න British Council මම link එකක් දාන්නම්. ඒ link එකත් මම ඔයාලට දාන්නම්. ඒකත් බලන්න. එතන A1 කියන level එක practice කරන්න. A1 එකට ගිහිල්ලා A1 එකේ තියෙන ඕන තරම් recordings activities තියෙනවා. A1 විතරක් follow කරන්න. A1 set වගේ නම් satisfy නම් A කියන එකෙන් පස්සේ A1 යන්න. ඊට පස්සේ B1 B2 C1 මේ විදිහට තමයි මේ listening part එක ඔයාලගේ ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක තමයි ඒක ක්‍රියේට් වෙලා තියෙන්නේ. කියන්නේ ලෙවල් එකක් තියෙනවා. ඔයාලගේ ලෙවල් එක තමයි A කියන ලෙවල් එක. right? as a beginners. ඒ නිසා මේ link දෙක දාන්නම්. ඊට අමතරව BBC බලන්න ඕනේ නැහැ. BBC බලන්න එපා. ඔය ශ්‍රී ලංකන් නිවුස් කියන එක බලන්න. සිරස ප්‍රයිම් ටයිම් නිවුස් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලට ජාතික රූපවාහිනිය හරි whatever. දෙරණ අද දෙරණ ඉංග්‍රීසි නිවුස් තියෙනවා. ඉංග්‍රීසි නිවුස් අහන්න විනාඩි 10ක්වත් නොතේරුණාට කමන්නේ අහලා බලන්න. ඒක පුරුද්දක් කරගන්න, ඩේලි රූටින් එකක් කරගන්න, ඩේලි හැබිට් එකක් කරගන්න. එහෙම වුණොත් ඔය ස්පීකින් එක වගේම ලිස්නින් කියන එක අවසානයේ ඩවුට් එකක් වෙන එකක් නෑ. මොකද ගොඩාක් අය කරන්නේ මොකද්ද? අපි එක්සෑම් එකක් ඕනම එක්සෑම් එකක් ලිස්නින් තියෙනවා නම් මොකද්ද කරන්නේ?
අවසාන දවස් දෙකේ විතර ලිස්නින් කරනවා. එහෙම කරලා වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. මොකද ඔයාලට දැන් මේ එක්සෑම් එකට ගියා මොකද්ද වෙන්නේ? එක්සෑම් එකට බෆල්ස් දාලා තමයි කියන්නේ සවුන්ඩ් සිස්ටම් එකකින් තමයි ඒක අහන්න වෙන්නේ. රයිට්? එතකොට දැන් ඔයාලා හෑන්ඩ් ෆ්‍රී යූස් කරනවා නම් ඒක එතනදි කරන්න බෑ. එතන දැන් හෑන්ඩ් ෆ්‍රී යූස් කරනවා නම් ක්ලියර්ලි ඇහෙනවා. හැබැයි ඔයාලා ඔඩියන්ස් එක දැන් පබ්ලික් ඔඩියන්ස් එකකට ගියාම එතන බෆල් දාලා ඊට පස්සේ එක්සෑම් ඇන්සයිටි ගේ පැත්තෙන් සමහර විට ඔයා ඉස්සරහා ඉන්නවා වෙන්න පුළුවන් බෆල්ස් තියෙන්නේ ගොඩාක් පිටිපස්සේ. එතකොට දැන් අර රෙකෝඩින් එක ප්ලේ වෙනවා. සමහර වෙලාවට මේ සවුන්ඩ් කියන්නේ ඒක හරියට බැලන්ස් වුණාම ඇහෙන්නේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? උපරිම කියන්නේ ප්ලේ කරන්නේ at least 3 times විතරයි. or 2 times. right? එතකොට දැන් ඔයා සමහරට මූණ බලාගෙන ඉන්නවා එපා බොරුවට දැන් සමහර වෙලාවට ඇත්තටම ගොඩක් ළමයි ඒක කරන්නේ නැහැ. බය වෙලා ඉන්නවා. ඉතින් එතකොට අර ඇහෙන්නේ නැහැ. ඉතින් මිස් වෙනවා. right? ඒ නිසා මේ එහෙම සෆරින් එකක් ගන්න ඕනේ නැහැ. ඒකට තමයි අහලා පුරුදු වෙන්න කියන්නේ. එහෙම ඇහුවොත් ඔය ඕන තැනකදී ඕනම දෙයක් ඇහෙනකොට ඒක ඔටෝමැටිකලි වාගේ ඇක්වසිෂන් එකට යනවා. right? ඒක තමයි ලිස්නින් එක ඉම්ප්‍රූව් කරගන්න එකම විදිය. නිසා පොඩි පොඩි පොඩ්කාස්ට් බලන්න ඉංග්ලිෂ් වලින් තියෙනවා සෝංස් වලින්ම ඔය මේ ඉම්ප්‍රූව් කරගන්නවා කියන එක රෙකමන්ඩ් කරන්න බෑ මම නම් දන්නේ නැහැ ඒක. සෝංස් බැලුවා කියලා ෆිල්ම්ස් බැලුවා කියලා දැන් ෆිල්ම් එකක් ගත්තොත් ෆිල්ම් එකේ තියෙන ළමයි ඒක කරන්නේ කියන්නේ ෆිල්ම් එකක් ගත්තම ෆිල්ම් එකකින් කරන්නේ ඒක ඩිරෙක්ටර්ට ඕන විදිහට තමයි ඒකේ ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ලියන්නේ නැත්නම් ඒ ස්ක්‍රිප්ට් එක ලියන්නේ. එතකොට එතන තියෙන්නේ පොඩි දේවල් ටික. රයිට්? ඒ නිසා ෆිල්ම්ස් බලන්න හැබැයි ෆිල්ම්ස් බලනවට වඩා පොඩ්කාස්ට් බලන්න. සිම්ප්ලි පොඩ්කාස්ට් තියෙනවා. ඒ සිම්ප්ලි ඉඳලා ස්ටෙප් බයි ස්ටෙප් අහන්න. ඊට පස්සේ ස්පීචස් තියෙනවා. පබ්ලික් ඔඩියන්ස් කතා කරපු ඒවා. අහන්න. ඒවා තේරුනේ නැති වුණාට කමන්නේ තේරෙන්නේ ටික කාලයක් යනකොට. රයිට්? ඒක තමයි ඇක්විසිෂන් පාර්ට් එක සිද්ධ වෙන විදිය. හරි ඒ නිසා මේ අමතර කාරණා ටිකත් මතක තියාගන්න. අර නිවුස් අහනවා කියන එක ඩේලි හැබිට් එකක් කරගන්න. ඊට පස්සේ ටික කාලෙකින් වැඩේ සැටිස්ෆයි නම් යන්න BBC අහන්න. අල් ජසීරා අහන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. right? එකපාරම BBC අහන්න යන්න එපා. ඇඩ්වාන්ස් කියන්නේ ඒවා ඇඩ්වාන්ස් ඉංග්‍රීසි තියෙන්නේ. එතකොට තේරෙන්නේ නැතු යනවා. ඒ නිසා එතකොට ඒක එතනින්ම එපා වෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි කමක් නැහැ. ඉංග්‍රීසි නිවුස් අහන එක පුරුද්දක් කරගන්න. එහෙනම් පුරුද්දක් කරගත්තොත් ඒක දිගට මේ වැඩේ කරනවා. right? හැම වෙලාවෙම සින්දු අහන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්කාස්ට් බලන්න. එක එක ටයිප්ස් පොඩ්කාස්ට් තියෙනවා. ඒ වගේ ස්පීචර්ස් තියෙනවා. පබ්ලික් කතා කරන ඒවා. රයිට්? ඒවා අහන්න පුළුවන්. මම ඒ වගේ ලින්ක්ස් ටිකක් දාන්නම්. ඒ නිසා ඒවා අනිත් අයටත් ෂෙයා කරලා ඔයාලා ඒක ඒ විදිහට මැනේජ් කරගන්න. ඔය කිව්ව දේවල් ටික මතක තියාගන්න. රයිට්? හරි. Okay, then you can leave now. Goodbye. Have a nice day. Good luck. Okay, you are welcome.